හරි ගයිස් අද අපි ඉලූෂන් පොඩ්කාස්ට් එක අලුත් දෙයක් කරන්න යන්න. අද අපිත් එක්ක අලුතෙන් දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. එක්කෙනෙක් ග්‍රන්ථ LK ෆවුන්ඩර් දසුන් සමීර, අනිත් එක්කෙනා මිස්ටර් තාරක. අයිබෝන් කියලා පිළිගන්න ගන්නවා දෙන්නම. අයිබෝන්. අද අපේ ටොපික් එක තමයි දැන් දවස් කීපයකට කලින් ලොකු නිවුස් එකක් ගියා මේ ක්‍රිප්ටෝ කරන්සි මයිනින් ෆර්ම් එකක් ඇන්ට්‍රොපික් එක්ක සයින් එකක් ගහලා තිබුණා මේ අවුරුදු 20කටද කොයි කන්ට්‍රැක්ට් රෙවෙනියු එක කන්ට්‍රැක්ට් එකක් එයාලගේ මයිනින් ෆැසිලිටි ඒ කට්ටියට දෙන්න. එතකොට මේකත් එක්ක මේ කතා බහක් ඇති වෙලා තිනවා. ඒ කියන්නේ දැන් ක්‍රිප්ටෝකරන්සි මයිනින් වලින් ලැබෙන ROI එක සහ ඒත් එක්කම ඊට වඩා ලාභයිද AI දැන් AI ලොකු ට්‍රෙන්ඩ් එකක් එනවත් එක්කම AI වලට මේ එනර්ජි එක දෙන එක. එනර්ජි අවශ්‍යයිනේ. අපි ඒක තමයි මේන් ටොපික් එක විදිහට කතා කරගෙන යන්න හදන්නේ. අපි නම් ස්ටාර්ට් කරගෙන යමු නේද? මෙහෙමයි මගේ සරලා අදහසනං එනර්ජි කියනකඉතින් අපිට එෆිෂන්ට විදියට හොයාගන්න තමයි ඕනේ මොකක්කට පාවිචි කරත් එනජි එෆිෂන්සිය හොයාගන්නක වෙනම වැඩක්. එතකොට ඒයි වල පැත්තෙත් අපි බලන්නවන පුළුවන්තරන් එනජි එෆිෂන් ක්‍රමයකට යන්න. ඉතින් ඒකට තබ ගොඩක් ට්‍රයි කරන්නේ ක්‍රිප්ටෝකරන්සි නෙම ඇතන බිට්කෝ එන්නේ එනජි පාවිචි වෙන්නේ ඒ අරන්න මන්දන්න වෙන එනජි පාවිච්චි වෙන ක්‍රිප්ට කරන්සි ඇතින කියලා බයි තර වෙන ක්‍රිප්ටෝ කරන්ස වලින් බිට්කොයින් එක විශේෂ වෙන්නම ඕන කෙනෙක්ට හිතුමතේට එහෙම නිකම් බිට්කොයින් නිෂ්පාදනය කරන්න බැරි කරන්න ඇක්චුවල් ප්‍රෝෆෝර්කයක් විදිට එනජි භාවිතා වෙන්න සිදු ගැන එක ඩිරෙක්ලිනම ඉන්ඩිරෙක්ලි ඒ කල්කුලේෂන කරන්න එකට යන කොස්ට එක අන්තිමට එනජිවලින් තමයි මේ එලියට යන්න එහෙම නොවනම් ක්‍රිප්ට කරන්සි මේ තරමට සාර්ථක වෙන්නෙත් නෑ ක්‍රිප්ට කරන්සි අපි කැමතෙන් හෝකමතෙන් දැන් ලෝක තීරවාන එතකොට ඒ කරන්සියකක්ද නැද කියන වෙනම කතා කොහමරි ඒක ඩිජිටල් ඇසටක් විදිහට හරි කරන්සියක් විදිහට හරි ඇවිල්ලා තියෙන එකට එනර්ජි පාවිච්චි කරන්න වෙනවා මට වෙන ඔප්ෂන් එකක් නැහැ. ඉතින් අපිට කියන්න බෑ මිනිස්සුන්ට මේ අරක කරන්න මේක කරන්න එපා මේක කරන්න AI පාවිච්චි කරන්න. මෙහෙම කෙනෙක්ට පුද්ගලික මට්ටමින් පුළුවන් පාවිච්චි කරන්න හෝ නොකරන්න වගේ තීරණයක් ගන්න. හැබැයි මං හිතන්නේ අපිට මේ තීරණයක් දෙන්න පුළුවන් වෙයි මේක තමයි හොඳ මෙහෙම කරන්න බෑ මෙහෙම කරන්න එපා කියලා. ඉතින් අන්තිමට මිනිස්සු තමයි තීරණය කරන්න ඕනේ මේක මොනහරි පරිසරහානියක් වෙනවද ඒකින් පරිසරහානියෙන් කොහොමද ඒක බලපාන්නේ මිනිසුන්ට කොහොමද බලපාන්නේ සතුන්ට බලපාන්නේ අපි කොයිතරමට ඒක කන්ට්‍රෝල් කරනවද කොයිතරමට නැද්ද කියලා එහෙම නැත්නම් ගවර්න්මන්ට් වලටත් තියෙන බලපෑම හැබැයි ප්‍රශ්න තියෙන්නේ එක ලෝකේ තියෙන එක ගවර්න්මන්ට් එකක් නෙමෙයි නේද එක ගවර්න්මන්ට් එකක තීරණ ගත්තම ඒක නිසාම බල තුලනේ පිළිබඳ ගැටලුවක් වෙනවා. එතකොට ඉතින් කවුරු හරි රටක් ක්‍රිප්ටෝ මයිනින් තහනම් කරොත් අනිත් රටවල් වලට ලොකු ඇඩ්වාන්ටේජ් එකක් එනවා අර රට කරන්නේ නැති හින්දා ක්‍රිප්ටෝ මාකට් එක අල්ලන්න. ඉතින් එතකොට ඒකින්ද ඒ රටවලුත් එහෙම කරන්න නැහැ. එතකොට ඔය ප්‍රශ්න හින්දා මං හිතන්නේ නැහැ කවදාකවත් අපිට මේකට තනි විසඳුමක් හම්බ වෙයි එන්වයරන්මන්ට් එකත් බේරගෙන මේකත් කරන්න මේමත් කරන්න එපා එහෙම කියලා එක තැනකට එන්න. ඉතින් ඒකෙදි සාමූහික යම් තීරණයකට ගත්තොත් තමයි ඒ අරෙන්න මොකක් හරි ට්‍රීට් එකක් ගහලා වගේ හැමෝම ඔයත් අඩුවෙන් කරනවත් අඩුවෙන් කරන්නම් වගේ තැනකට આવුත් ඇරෙන්න. මං හිතන්නේ ඒකට සොලියුෂන් එකක් තියෙනවා කියලා. ඔව් මට හිතෙන්නේ දැන් චයිනාවල මේ නැවැත්තුවනේ මයිනින් එකපාරක් බෑන් කරලා ඊට පස්සේ ඒක මෙහෙමයි බෑන් කරේ මිනිස්සුන්ට මිසක් රජයට නෙමෙයි නේද? එතකොට චයිනා ආණ්ඩුව මයින් කරන්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. ඒක වෙලා තින්නේ ඒගොල්ලෝ වෙන එක ප්‍රොමෝට් කරන්න try කරා. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මං හිතන්නේ චයිනා මේ මයින් නොකර ඉන්නවා කියලා. මොකද අනිත් මාකට් එකත් එක්ක තරම් කරන්න චයිනා ඇතුලෙන් මයින් කරන්න වෙන්න පුළුවන්. මොකද චයිනා try කරා මේ බිට්කොයින් මාකට් එක වෙන අතකට හරවන්න. ඒකත් ස්ට්‍රැටජික් මූව් එකක්. මං හිතන්නේ ඒක තාම මේ සාර්ථක වෙලා තියෙනවා කියලා. එහෙම ඒක දැනුණේවත් නැහැ බිට්කොයින් එකට. ඉතින් ඒක අන්තිමට මම හිතන්නේ ඒගොල්ලෝ හිමීට ඔක හකුල ගෙන ඇති සමහරක් විට දැන්ට මම ගෙන්නම් අප්ඩේට් එක බැලුවේ නැහැ. එහෙම නැත්නම් හකුල ගන්න වෙයි. මොකද මේ ක්‍රිප්ටෝ එක එහෙම චයිනවලට මහිතන්න දේශපාලන බලයක් දාලා නවත්තන්න පුළුවන් වෙයි කියලා. දැන් සාමාන්‍යයෙන් දැන් චයිනවල බැලුවොත් මේ බිට්කොයින් ලක්ෂ 2කට කිට් වෙන්න තියෙනවා දැනටත් හෝල්ඩින් ගවර්න්මන්ට් එකේ. ඒක ඔයාලා කලින් අදහස් කරා මේ මොකක් හරි වෙන මාවතකට හරවන්න මොකද්ද ඒක ඉංගියක් දෙන්න පුළුවන්ද මොකද්ද? මොකද්ද වෙන මාවතකට හරවන්න කිව්වේ? චයින ගවර්න්මන්ට් වෙන මාවතකට හරවලා නෑ ඒගොල්ලෝ බැලුවේ වෙන ඒ කියන්නේ වෙන ක්‍රිප්ටෝ කරන්සි එකකට ඉන්ට්‍රොඩියුස් කරලා මේ බිට්කොයින් එක අභිබවා යන්න. මං හිතන්නේ ඒක කරන්න පුළුවන් වෙයි කියලා. මොකද ඔව් එහෙම අපිට චයිනා ගවර්න්මන්ට් එකට මිනිස්සු ට්‍රස්ට් එකක් මේක ගවර්න්මන්ට් එක ට්‍රස් කරන නම් ක්‍රිප්ටෝ කරන්සි මේ භාවිත කරන මිනිස්සු වෙන්නේ නැහනේ. එතකොට ඒගොල්ලෝ මොකක් හරි ඇල්ගොරිතම් එකක් ගෙනාවොත් මිනිස්සු සැක කරන්න ඉඩ තියෙනවා මේ ඇල්ගොරිතම් එක ඇතුලේ මොකක් හරි මේ ඇඩ්වාන්ටේජ් එකක් මේගොල්ලන්ට තියෙයි එහෙම කියලා. ඒක හින්දා මම හිතන්නේ ක්‍රිප්ටෝ කරන්සි එකක් ආණ්ඩුවකින් බැක් කරලා ආවොත් ඒක ලෝකෙත් මේ මිනිස්සු ඇඩොප්ට් කරගන්න එක. මම හිතන්නේ ඒක සාර්ථක වෙයි කියලා. ඒගොල්ලෝ කරන්න හැදුවේ ඒක කියලා තමයි මම හිතන්නේ. අනිත් එක බිට්කොයින් හැදුවේම ඔය කන්ට්‍රෝල් එක ඩිසෙන්ට්‍රලයිස් කරන්නනේ. ඒක කොටසකට ඒකේ බලය තියෙන එක නැති කරන්නනේ. ඉතින් චයිනා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ හැම එක්කෙනාම සර්වෙලන්ස් කරන මේ ගවර්න්මන්ට් එකක් හින්දා ඒක කීයටවත් දැන් අපි උනත් යූස් කරන්නේ නැහැ නේ එහෙම. කියන්නේ ෆයිනෑන්ෂල්
ෆ්‍රේම්වර්ක් එකක් චයින වලින් આવොත් වෙනවා අපි යූස් කරයි. හැබැයි මන්න යූස් කරන්නේ නැහැ චයින වලින් આવොත්. අපි හිතමු පේමන්ට් ගේට් එකක්වත් එහෙ ඒව ගන්න යූස් කරනවා මිසක් එහෙම නැතුව හරි අමාරුයි. මමනං ඔය මේක මේවත් යස් කරන්න හැගුලන්ගේ මේ එල්ලෙම්වත් යස් කරන්න හැ මේ මොකද මං ටස් කරන්න මකද මේ ඒකින් අදස්සන්නේ මගේ මේ අනිත ටස් කරන කියලා ඒ තරන්වත් ට්‍රස් කරන්න ජයිනට ඔව් මන්න කොහොමත් try කර මේ ට්‍රස් කරන්න නැහැ. ඒ වුණාට මේ මෙහෙම දෙයක් තියෙනවා දැන් අර 10 cent වගේ එහෙම සෑහෙන අඩුයි. ඒ කියන්නේ AWS එකට වැඩිය අඩුයි. ඉතින් නෑ මෙහෙමයි සමහරක් data තියෙනවා නම් එහෙම එච්චර security ගැන worry වෙන්නේ නැති. එතකොට private කරයි මාත්. එහෙම ඒ කියන්නේ හැබැයි මගේ valuable data වලට මම ලොවෙත් expose කරන්නේ නැහැ ඒක. ඔව් ඒකම තමයි මගේ point. ඒ කියන්නේ අපි sensitive නැති data වලට දාන හදන systems අපිට දාන්න පුළුවන් ඕන නම් අපේ encryption එකක් එක්ක save කරන්න පුළුවන් ගොඩාක් ඒ ලාභය ගන්න නම්. අපි දැන් අපෝ bitcoin වලට આવොත් මම ඒක දකින විදිය තමයි දැන් bitcoin එකක් මයින් කරන්න එහෙම නැත්නම් ඒක මේන්ටේන් කරන්න යන එනර්ජි එක මේ වෙලාවේ ඒ කියන්නේ අපි තව අවුරුදු 10කට කලින් බැලුවනම් ඔය කියන රික්වයර්මන්ට් එක නෑ. ඒ කියන්නේ එනර්ජි එක අපිට ඇත්තටම තිබුණා. පොඩ්ඩක් වැඩියෙන් තිබුණා මේ AI නැති නිසා. ඒ වුණාට දැන් AI ඒ කියන්නේ එනර්ජි එක වියදම් කරන්න හොඳම දේ මොකක්ද කියන එක තමයි අපි තීරණය කරන්න ඕනේ කියලා පේන්නේ. එතකොට බිට්කොයින් වලින් එන රිටර්න් එක ඇත්තටම ලෝකේ පාවිච්චි කරන්නේ කවුද? ඒ කියන්නේ බිට්කොයින් වලින් එන වැලියු එක ලොකුවටම පාවිච්චි කරලා ලාභයක් ගන්න කවුද? ඒ කියන්නේ අපි හිතමු ලෝකෙටම වැදගත් දෙයක් මොකක්ද ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ කියලා බැලුවොත් මට නම් එහෙම මේ ලොකු එකක් පේන්නේ නැහැ. මොකද අර ඉනිෂියලි පටන් ගත්ත කන්සෙප්ට් එක ටික කාලයක් යද්දී ඒක නැති වුණා. ඒ කියන්නේ අර ඩිසෙන්ට්‍රලයිස් කන්ට්‍රෝල් එක දැන් බලපුවාම ඒ කන්ට්‍රෝල් එක තියෙන්නේ කිහිප දෙනෙක් නේ අපි ගමු top 10 bitcoin holders ලා කියලා. එයාලා අතේ ඒක කන්ට්‍රෝල් කරන්න පුළුවන් මට්ටමේ බලයක් තියෙනවා. ඉතින් ඒක නිසා ආපහු අර ෆයිනෑන්ෂල් සිස්ටම් එක වගේම එකක් හැදුනා කියලා තමයි මට නම් පේන්නේ. ඒ කියන්නේ නිකන් අර මේ bitcoin ආවේ නිකන් අර මේ decentralize කරන්න. නමුත් අන්තිමට ඒක මේ කම්පැනි කීපයක් bitcoin ටික හෝල්ඩ් කරගෙන ඒකේ value එක ගන්න වගේ දෙන්න පේන්නේ. ඔව් ඒ කියන්නේ මේ අර decentralize කාටවත් ලොකු බලයක් නැහැ එහෙම කියලා ආවට දැන් bitcoin එකේ value එක පාලනය කරන්නේ වේල්ස්ලා ඉන්නවා. එතකොට වේල්ස්ලාගේ හැසිරීම බලාගෙන හිටපුවම අපිට පේනවා කොහොමද ඒක පාලනය කරන්නේ, ප්‍රයිස් එක අප් ඩවුන් කරන්නේ කොහොමද, ඒව මැනිපියුලේට් කරන්නේ කොහොමද, දැන් ට්‍රම්ප් එහෙම මැනිපියුලේට් කරලා ලොකු ලාභ ගන්න කොහොමද. අන්න ඒ වගේ පැටර්න් එකක් පේන්න තියෙනවා බලපු ගමන්. 2009 මෙහෙම 2009 දී මුලදී ආපුවම ඕක ලොකුවට පික් කරේ නෑ කවුරුවත්. ඊට පස්සේ ඕක මං හිතන්නේ රහ දැනිලා ඊට පස්සේ ඕක පොඩ්ඩක් පොපියුලර් කල්චර් එකට ආපුවම ඔය කියන පැටර්න් එක ඒක උඩ ඒ කියන්නේ බිට්කොයින් හැදුව ඩිසයින් එකට වඩා වෙන එකකට ගියා. ඔය එක්ස්චේන්ජස් ඇවිල්ලා ඊට පස්සේ ඔය දැන් ඔය පැටර්න්ස් ගැන කතා කරද්දි මම කතා කරන්නේ අර වයිකෝෆ් ඩිස්ට්‍රිබියුෂන් කියන එක ගැන. ඒ වුණාට අර කෙටි ටයිම් පීරියඩ්ස් වල තියෙන ඔය මොකද්ද මූවිං ඇවරේජ් RSI අන්න ඒ වගේ මැතමැටිකල් ගොඩාක් තියෙනවා පැටර්න්ස්. ඒවා ඔක්කොම වැලිඩ්. එතකොට මේකත් එක්තරා විදිහක ගේම් එකක්. ඒ කියන්නේ ස්ටොක් මාකට් කන්සෙප්ට් එකම තමයි. හැබැයි ඊට වැඩිය අඩු වෙලාවක ලොකු ඩොපමින් හිට් එකක් දෙන එකක්. ඒක නිසාම අපි මේකට ඇබ්බැහි වෙන්න තියෙන ගතිය සෑහෙන වැඩි. මම ඕක කාලයක් කරා. ඒ කියන්නේ ෆෝන් එක දිහා බලාගෙනම ඉන්නවා. වෙලාවකට ඒ කියන්නේ ස්කැල්පින් කියලා කරන්න අපි අර තප්පර ගානෙන් විනාඩි ගානෙන් මේ අපි ට්‍රේඩ්ස් දාලා මේව කරන්නේ සෙටල් කරන්නේ. අන්න ඒ වගේ ඒක හින්දම මේක නැගලා යනවා. ඒක හින්දා තමයි මේකේ පැවැත්ම තියෙන්නේ. ඉතින් ඕක මේන්ටේන් කරනවා අර වේල්ස්ලා. මොකද යාලා ටික කාලයකට සැරයක් මාස 6-7කට සැරයක් අර පැටර්න් එක ඇවිල්ලා විකුණලා ගාන අඩුනහම අරගෙන ආපහු සෙල් කරනවා. ඕක තමයි කෙටියෙන් බලපුවම මට පේන මේ පැටර්න් එක. මොකද දැන් ඉතීරියම්, සොලානා, XRP වගේ එනර්ජි කන්සම්ප්ෂන් එක සෑහෙන අඩුයි. හැබැයි ඒ වගේ ඩිසයින් එක වෙන ඒවට කරලා තියෙන්නේ. බිට්කොයින් එකේ තමයි අර ෆන් එක තියෙන්නේ. ඒ ඔය ට්‍රේඩින් එකේ. ඒ කියන්නේ රිස්ක් එක වැඩි වෙන්න රිටර්න් එකත් වැඩි වගේම හිට් එකත් වැඩි. මේ අපේ ඇඩ්‍රිනලින් රෂ් එකත් වැඩි. ඒ කියන්නේ ඩොලර් 1000ක් වගේ දාලා විනාඩි 2-3ක් ඇතුළත ඒක ඇති හෝ නැති වෙන එක ටර්න් එකගෙන එක වෙන එකකින් ගන්න බැරි ලෙවල් එකේ මේකක් මං හිතන්නේ. එක්කෙනෙක් මෙහෙම කිව්වොත් සාමාන්‍යයෙන් දැන් ගෝල්ඩ් වලට දැන් මේක කට්ටි සමාන කරනවා ඩිජිටල් ගෝල්ඩ් කියලා. ඒ කියන්නේ දැන් අර යුක්‍රේනය මේ රෂ්‍යා බෝයේ කාලෙත් අර කට්ටිය රත්තරන් හිම අරන් ගිහිල්ලා කට්ටිය අල්ලගත්තනේ. රත්තරන් මේ ෆිසිකල් රත්තරන් අරන් ගිහිල්ලා නමුත් කට්ටිය ඒ කාලෙත් කිව්වා බිට්කොයින් වගේ දෙයක් අරගෙන ලේසි. ඒතර ඒකේ වැලියු එක ස්ටෝර් කරන්න පුළුවන්. ඒ වැලියු එක ක්‍රියේට් වෙන්නෙම එනර්ජි එක හන්දය කියලා. කියන්නේ එනර්ජි එකෙන් තමයි වැලියු එක ක්‍රියේට් වෙන්නේ. මොකද එනර්ජි ලොකු එනර්ජියක් ඕනනේ. ඒතර අන්නේ
ඒකට මොකක්දවා හිතන දේ මොකක්දව අයිඩියයි එනර්ජි එක මෙහෙමයි දැන් ගෝල්ඩ් මේන්ටෙන් කරන්න ඒ ෆයිනන්ශල් සිස්ටම් එක මේන්ටෙන් කරන්න අපිට එනර්ජි එක කියන්නේ නෑ එතකොට ඒක එක ඉතුරුවක් ඊට පස්සේ අනිත්කාරණය තමයි මේ අපිට අර අපහර මුලට මේනවා අපිට මේ වෙලාවට එනර්ජිකින් කරන්න තව වටින වැඩක් තියෙනවා ඒක නොකර මේකට දාන නිසා අර ඔපචුනිටි කොස්ට් එක මේක නිසා නැති වෙන දේ අන්න ඒක කලින් තත්වයට වඩා බරපතල ඒ කියන්නේ දැන් මේ වෙලාවේ AI වලට ඒ කියන්නේ අපි මේ ඉමේජ් ජෙනරේට් කරන පොඩි වීඩියෝ ජෙනරේට් කරන්නේ වනෙවේ මම කියන්නේ මෙඩිකල් රිසර්ච් ඊට පස්සේ ඒ වගේ අපිට පේන්නේ නැති ගොඩක් ඇඩ්වාන්ස් වෙන ඒවා තියෙනවා ඔය AI පාවිච්චි කරන. ඒවට යන්න තියෙන එනර්ජි එක තමයි අපි මේ පොඩි සෙල්ලමකට පාවිච්චි කරන්නේ. එහෙම නැතුව දැන් අපි හිතමු හෙට ඉඳලා බිට්කොයින් නැති වුණා කියලා. නැති වුණා කියලා. එතකොට වැලිමඩ ගොවියට අල ගොවියට මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහනේ. ඒ වගේ. ඒ කියන්නේ අර ක්‍රිටිකල් මිෂන් ක්‍රිටිකල් ඒවා ඇත්තරම දැන් බිට්කොයින් එක පාවිච්චි කරන්නේ නෑ. ඒ කියන්නේ ෆයිනෑන්ෂල් සිස්ටම්ස් උදාහරණයක් විදිහට බැලුවොත් දැන් බැංක්ස් ගමුකෝ. බැංක්ස් වලට වටිනම දේ තමයි KYC know your customer. එතකොට බිට්කොයින් කියන්නේ ඒ ට්‍රස්ට් එක තියෙන ෆ්‍රේම් ප්ලැට්ෆෝම් එකක් නෙවෙයි. මොකද අපිට මේ වොලට් එක පේනවා කාගෙද කියලා පේන්නේ නැහැ. එතකොට ප්‍රයිවසි තියෙනවා. ඒ ප්‍රයිවසි ඕනේ මොකටද කියන එක අපිට හැම වෙලේම ප්‍රශ්නයක්. ඉතින් ඔය බැංක්ස් වලට එහෙම නැත්නම් ෆයිනන්ශල් ඉන්ස්ටිටියුෂන්ස් වලට ඕන කරන KYC එක නැතුව එයාලා මේක මේ දැන්ටමත් තියෙන ෆයිනන්ශල් සිස්ටම් එකට ඉන්ටිග්‍රේට් කරලා නැහැ. මෙච්චර අවුරුදු 10කට වැඩිය ගිහිල්ලත් එහෙම කරලා නැති වෙන්න ඒක හේතුවක් තමයි අර KYC. අපි බැංක් එකට ලෝන් එකක් ගන්න ගියත් අපි මේ තියෙන ගෙදර තියෙන ඩොකියුමන්ට් ඔක්කොමයි මේ මොකද තැපැල් හැඳුනුම්පතේ ඉඳලම ගන්නවනේ. බිට්කොයින් වල එහෙම දන්නවනේ අනිත් තව ලොකු මේකක් තමයි මට පේන්නේ අර වැරදුනොත් එහෙම ගියොත් ගියාමනේ. කාටද ගියේ ඒවා මොනවත් හොයන්න බෑනේ. දැන් බයිනෑන්ස් වගේ එහෙම නම් එයාලගේ ඇඩ්‍රස් එන්න මොන හරි හොයාගන්න පුළුවන්. ඒ වුණාට බැරි වෙලා හරි වෙන එකකට ගියොත් ඒක ප්‍රශ්නයක් හොයන්න බෑ. අන්න ඒ වගේ too secure සමහර එක පැත්තකින් බලපුවම. ඒක තමයි මට පේන ලොකු මේකක් AI කම්පැනි නෙවෙයි බිට්කොයින් මයිනින් වලට එනර්ජි දෙන කම්පැනිස් අර පැත්තට මූව් වෙන්න. මොකද දැන් ඔය කියන ප්‍රශ්න ටික එද්දී බිට්කොයින් වල වැලියු එක අඩු වෙනවා. අඩු වෙනකොට අර මයිනින් කරන්න තියෙන ඉල්ලුම එනර්ජි ඒ කියන්නේ එනර්ජි එකට ගෙවන වියදම අඩු වෙනවා. එතකොට මයින් කරන අඩු වෙනවා. එතකොට අර තරංගය අඩු වෙලා බිට්කොයින් එක ආයේ සයිකල් එකක් යන්නේ. ඕක නිසා මෙයාලට ලාභයි අවුරුදු 20කට වගේ ෆුල් ඒ කියන්නේ ෂුවර් නේ. දැන් බිට්කොයින් වල මේ මොකද්ද උච්චාවචනීය ඒක වෙන්නේ නැහැ. දැන් එනර්ජි ඒ කියන්නේ AI වලට දුන්නාම ෆුල් ඒ කියන්නේ සෙට් ඒ කියන්නේ ෂුවර් බඩු. ඒක එක දෙයක්. ඉතින් එහෙම බලපුවාම බිට්කොයින් හොඳ නෑවත් ස්කෑම් එකක්වත් නෙවෙයි මං කියන්නේ. මේ තියෙන ඒ කියන්නේ ඔය තියෙන පරිසර සාධක බලපුවාම ඕක තමයි වෙන්නේ පවතින්නේ. එතකොට දැන් මම දැන් අර මේ කලින් මෙන්ෂන් කරපු බිට්කොයින් ෆාම් එක මේ ඇනුවල් රිපෝට් එක පොඩ්ඩක් බැලුවා. ඒකේ ඇනුවල් රිපෝට් එක බැලුවට පස්සේ අවුරුදු කීපයකම ලොස් තියෙන්නේ. ලොස් කියන්නේ මේ net income එක ලොස් එකක් තියෙන්නේ. ලොස් එකක් තියෙන්නේ දැන් මේ වගේ ඩීල් එකක් ආවට පස්සේ දැන් මෙතන කියනෝනේ බිලියන අවුරුදු 20කට සාමාන්‍යයෙන් බිලියන 19ක් විතර අවුරුද්දකට සාමාන්‍යයෙන් බිලියනයක් විතරනේ මේක එන්නේ. එතකොට මේ කට්ටියට මම හිතන්නේ ලාභයි බිට්කොයින් මයින් කරනවට වඩා මේ ඔයා කිව්වා වගේ AI සයිඩ් එකට යන එක නේද? ඒ කියන්නේ අර සාමාන්‍ය ඉල්ලුම සැපයුමම තමයි. වාසිය තියෙන්නේ AI වලදී දැන් ඉස්සරහට යද්දි තවත් AI වලට යන මේක වැඩි වෙයි. මොකද අපිට ගොඩක්ම ඕනේ කම්පියුටින් පවර් එකනේ. CPU GPU ඇත්තටම කියනවා නම් ඔය මයිනින් රික්ස්ම තමයි වටින්නේ මේ AI වලට. ඒක ආයේ කිසිම වෙනසක් නොකර එහෙමම පාවිච්චි කරන්න පුළුවන් හින්දා අමතර වියදමකුත් නැහැ. හැබැයි යාලට ආදායම වැඩි වෙන නිසා මූව් වෙයි. ඒත් එක්කම දැන් රියල් වර්ල්ඩ් එකට ඕන කරන ඇත්තටම වැලියු එක ඕන කරන බ්ලොක්චේන් සොලියුෂන්ස් බිට්කොයින් එක වගේ නෙවෙයි. ඒවා වෙන විදිහකට වෙන චේන්ස් වලින් හැදිලා තියෙනවා. එහෙම තියෙද්දි මේ බිට්කොයින්ම තියාගන්න ලොකු රික්වයර්මන්ට් එකක් තියෙනවද? ඔයාලා දකින විදිහට. ඒක රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එකද? නෑ මං කියන්නේ ROI එකත් එකක්. එහෙම නැතුව මේක අපිට අත්‍යවශ්‍යයි කියන්න හේතුවක්. ප්‍රයිවසි එක තමයි අත්‍යවශ්‍ය නැහැ. හැබැයි එකම වාසිය තියෙන්නේ ගවර්න්මන්ට් වලට වඩා ස්ටේබල් කියලා සමහර කට්ටිය විශ්වාස කරනවා. මොකද දැන් උදාහරණයක් විදිහට අපි රුපියල් වලින් ඉතුරු කරාට වඩා මේ පහුගිය අවුරුදු 10 ඇතුළත ඒක බිට්කොයින් වලින් ඉතුරු කරා නම් මේ ROI එක වැඩි. ඒ වගේම රුපියල්ට වඩා ස්ටේබල් බිට්කොයින් එක ඉතිහාසයත් එක්ක බැලුවම. එතකොට කියන්නේ ලොන්ග් ටර්ම් බැලුවම. ඒ කියන්නේ දැන් අපි බැලුවොත් 2025 ඔක්තෝබර් වලට එක ගත්තම දැන් බහැලා තියෙනක හරි. හැබැයි ඔයා සල්ලි දාන්නේ අවුරුදු 5කට එහා නම් ඒක මං හිතන්නේ කව වෙලාවකවත් ඩවුන් වෙලා තියෙනවා කියලා. ඒත් ඊගාවට එනර්ජි අනිත් පැත්තට ඔක වැඩ කරන්නේ ඇත්තටම. එනර්ජි දැන් බිට්කොයින් බැස්සම දැන් මේ දවස්වල එනර්ජි මේ ඉල්ලුම පහළ ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ බිට්කොයින් මයින් කරන කට්ටිය
බිට්කොයින් මයින් නොකර එල්ලෙම්වලට එනජි දෙන්න හේතු වෙලා තින බිට්කොයින් එක මිල මේ ඔක්තොම්බරලින් පස්සේ පහල බැපින්ද එතකොට ඒගලන්ට ඒ සල් එනජියක බිට්කොයින්වලට වියදන් කරලා රිටන් of ඉන්වස්මෙන්ට් එක අඩු වෙනවා එතකොට ඒක හින්දා ඒගොල්ලෝ එනර්ජි එක එල්ලෙම් වගේ වෙන එකකට දානවා ඒ අතරදී එහෙම වුණාම වෙන්නේ බිට්කොයින් සප්ලයි එක අඩු වෙනවා අලුත් සප්ලයි එක අඩු වෙනවා එතකොට ඩිමාන්ඩ් එක වැඩි වෙනවා මොකද දැන් තීන බිට්කොයින් අලුතෙන් එකතු වෙන්නේ නැහනේ එතකොට මිනිස්සු ඉල්ලන්නේ තීන ටිකමනේ එතකොට ආයෙත් අර ඒක තමයි අර ස්ටේබිලයිසර් විදිහට පාවිච්චි වෙන්නේ දැන් එතකොට එනර්ජි තීන කට්ටිය එනර්ජි යූස් කරන්නේ නැහැ බිට්කොයින් වලට පාඩු හින්දා හැබැයි එතකොට නැවත අර ආයෙත් හිටපු ගානට එනවා කවදා හරි දවසක අන්න එතකොට තමයි ආයෙත් එනර්ජි බිට්කොයින් පැත්තට යන්නේ දැන් LLM පැත්තට ඇවිල්ලා තියෙන එක ඇවිල්ලා මං හිතන්නේ එක විදිහක ඒකම තමයි බිට්කොයින් එක ෆේල් සේෆ් එක විදිහට පාවිච්චි වෙන්නේ එනර්ජි කොස්ට් එක වැඩි වෙන ගමන් يعني ප්‍රයිස් එක බැස්සොත් අනිත් විදිහට පාවිච්චි වෙනවා බිට්කොයින් එකේ තව එකක් තියෙනවා ඔය හැෂින් රේට් එක කම්පලෙක්සිටි අඩු කරන එක අඩු වෙන එක ඒකත් මාරම හොඳ මේ ඩිසයින් එක මොකද ඒකේ දැකලා තියෙනවා කොයි වෙලාවක හරි බිට්කොයින් වල ඉල්ලුම අඩු වෙනකොට එතකොට ඒකට යන එනර්ජි එක අඩු කරන්න ඕනේ. අඩු කරන්න තමයි ඒ කැනිසම් එකේ තියෙන්නේ හැෂින් රේට් එක අඩු වෙනවා. එතකොට එනර්ජි එක අඩුයි. එතකොට කට්ටිය අඩු වුණාට විනාඩි 10කට සැරයක් බ්ලොක් එකක් ජෙනරේට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ තමයි ඩිසයින් එක. ඒක මාර දාගන්න බෑ දැන්. එකම එක ලොකු ප්‍රශ්නයක් තියෙනවා බිට්කොයින් වල වෙන්න පුළුවන්. මම කියන්නේ මට අනිත් ඒවා නම් ලොකුවට ප්‍රශ්න විදිහට පේන්නේ නැහැ. AI වලින් ඔය මේ හැෂින් ඇල්ගොරිතම් එක හරි වෙන මොකක් හරි ක්‍රමයක් AI වලින් හරි එහෙම නැත්නම් ක්වොන්ටම් කම්පියුටිං වලින් හරි වර්ක් අරවුන්ඩ් එකක් හොයාගත්තොත් අන්න ඒ හොයාගන්න එක්කෙනා ඔය ෆුල් මාකට් එක අල්ලනවා එදාට. එතකොට ඔකේ මේ මාකට් ට්‍රස්ට් එක නැති වෙලා ක්‍රෑෂ් වීමේ අවදානමක් තියෙනවා. ඒ අරෙන්න මට වෙන කිසිම අවදානමක් පේන්නේ නැහැ බිට්කොයින් එකේ ඕවරෝල් මොකද ගවර්න්මන්ට් ලෝකේ තියෙන දැන් US ඩොලර් එක උනත් මේ කට්ටිය බලන්නකො YouTube එකේ සර්ච් කරලා US dollars going to zero කියලා කට්ටියක් සෑහෙන කාලයක් තිස්සේ මේ පොඩි බයක් හදනවා ඒක ඉතින් කට්ටිය කියනවා නෑ ඒක එහෙම වෙන්නේ නෑ කොහොමත් ඕනම ෆියට් කරන්සි එක බිඳුව දක්වා තමයි යන්නේ වටිනාකම ඒක බැලුවොත් ට්‍රැජෙක්ටරි එක තියෙන බිඳුවට ඒක පෙන්නලා මේ හැම එක මේ අද හෙට මේ US ඩොලර් එක බිඳුව වෙනවා කියන එක නෙමෙයි එකෙන් අදහස් වෙන්නේ කියන එක ආයි මාකට් එකෙන් ස්ටේබල් වෙනවා කියන එක ඒ කොහොම වුණත් අපිට කිසිම ගවර්න්මන්ට් එකක් ගැන මේව කරන්න බෑ ඒ වගේම US වල ඇත්තටම මේ තව හේතුවක් මේ දවස්වල මේ බිට්කොයින් වලට තියෙන ඉල්ලුම අඩු වෙන්න මේ US මේ වල මේ වැඩිපුර මේකට මොනවද මේ වැඩිපුර දෙනවා ඉන්ට්‍රස්ට් වැඩිය. එතකොට බිට්කොයින් වලට මිනිස්සු සල්ලි දාන්නේ නැහැ මේ වඩා ෂුවර් මේකට දානවා ඒක හින්දා තමයි ඇත්තටම මේ ප්‍රයිස් එක වහින්නේ. ඒක බහැපු හින්දා තමයි අන්තිමට මේ සප්ලයි එක බහැලා මේ සප්ලයි මේ එනර්ජි සප්ලයි එක අඩු දෙන එක වර්ත් නැති වෙලා මේ ඔය ඒගොල්ලෝ වෙන ඒවට එනර්ජි එක දෙන්න try කරන්නේ. ඔයා ඒක කියනකොට තමයි මට එතකොට ඒක ක්ලික් වුණේ ඕක මේ ට්‍රම්ප්ගේ ප්ලෑන් කියලා. මොකද මේ කියන්නේ දැන් ඔය බිට්කොයින් ප්‍රයිස් එක අඩු වුණාම වේල්ස් බිහේවියර් එක බලපුවම කොයින් ප්‍රයිස් එක අඩු කරලා ඊට පස්සේ ගන්නවා බයි කරනවා. ඊට පස්සේ ආපහු පොඩ එයාලා විකුණනකොට ගාන වැඩි වෙනවා. ඉතින් ඔය පැටර්න් එක තමයි මේ මැනිපියුලේෂන්. එහෙම බිහේවියර් එකක් තියෙනවා. ඒක හරි. හැබැයි ඒක ඉන් ලොන්ග් ටර්ම් කවුරු හරි කෙනෙක් උතන ප්‍රශ්නේ තියෙන්නේ ට්‍රේඩ් කරන්න ගියත් මේ බිට්කොයින් හදලා තියෙන්නේ ට්‍රේඩ් කරන්න නෙමෙයි. හැබැයි ඔය බයිනෑන්ස් වගේ කට්ටිය ට්‍රේඩ් කරන කට්ටිය හැමෝටම ට්‍රේඩ් කරනවානේ මං කියන්නේ රත්තරන් වලට ට්‍රේඩ් කරනවා මොනවාද මේ ඒතරම US මාකට් එක දිහා බලාගෙන පිටේ උණු ට්‍රේඩ් කරනවා ඒ කියන්නේ ඒක වෙන කට්ටිය අර කිසිම ඇත්තටම US මාකට් එකට ලින්ක් එකක් නැතුව يعني වෙනම දුවන ඒවත් ඒ ඇත්තටම ලින්ක් වෙලා නැහැ උන් කියන්නේ හැබැයි අරගෙන තියෙනවා කියලා ඒක ඇත්තටම වෙනවද නැද්ද කියලා මන් දන්නේ හරියටම කොහොම හරි මං කියන්නේ දැන් forex කියන්නේ fiat currency මේ ට්‍රේඩ් කරන එකනේ. ඉතින් බයි ඩිසයින් මේ හදලා තියෙන්නේ කරන්සි ට්‍රේඩ් කරලා එහෙම ලාභ බලන්න නෙමෙයි. හැබැයි මිනිස්සු ඒක පාවිච්චි කරනවා අන්තිමට. මම හිතන්නේ ඒක හින්දා බිට්කොයින් එක ට්‍රේඩ් කරන කෙනෙක් මේ තමයි වරද්ද. මම කියන්නේ ඒක වැරදි දියකට භාවිතා කරන්නේ. කොයින් එකේ තියෙන මේ ඉන්හෙරිට් ප්‍රශ්නයක් විදිහට මම ඒක දකින්නේ නැහැ. කවුරු හරි එක්කෙනෙක් බිට්කොයින් ට්‍රේඩ් කරනවා නම් ඒක ට්‍රේඩ් කරන මනුස්සයාගේ ප්‍රශ්නයක්. මම හැබැයි ඒකම තමයි මාත් කිව්වේ මොකද දන්නා ඔය අර අපි අර ඒක සෙල්ලමේ ඩිසයින් එක නේ ඔය ට්‍රේඩින් ඒක හැදුවා ඒ ගේම් එක බිට්කොයින් යූස් කරලා. එතකොට බිට්කොයින් වල රික්වයර්මන්ට් එක සම්පූර්ණයෙන්ම ඩිසයින් එක කරපු රික්වයර්මන්ට් එක නෙවෙයි දැන් තියෙන්නේ. එතකොට ඒක දැන් තියෙන්නේ කියන්න බෑ. ඒක මේ ඒක පොපියුලර් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ බිට්කොයින් එකේ තියෙන පර්පස් එක එහෙමම තියෙනවා. ඒක කවුරු අර කෙනෙක් අර ඇත්තට මේ ඔය ට්‍රේඩ් කරන ඒවයි තියෙන්නේ මේ සෙල්ෆ් කස්ටෝඩියල් නෙමෙයිනේ. ඒගොල්ලෝ ගාව මේ අපි කියමු ඒගොල්ලෝ ගාව බිට්කොයින් 100ක් තියනවා ඒ 100 තමයි ඒගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ. ඒ කියන්නේ ඒ කම්පැනියට අයිති අපි ඒක සල්ලි දීලා ගන්නවා කම්පැනි. ඒතර කම්පැනියයි අපි අතර තමයි ඔය මේ මේක තියෙන්නේ. ඒත් විදියට අපිට බිට්කොයින් ටික එළියට අරගෙන අපේ වොලට් එකකට ගත්තොත් ඔය ප්‍රශ්නේ නැහැ. ට්‍රැක් කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම මේ දැන් ඔය ගොඩක් රටවල් වල මේ තියෙනවා මේ බිට්කොයින් ගන්නවා නම් තමන් KYC එකක් දීලා රෙජිස්ටර් වෙලා මේ
ගන්න ඕනේ. එතකොට ට්‍රැක් කරන්න පුළුවන් ලේසිපද අපි කාසිවලි මොනහරි ගැන සල්ලිවලි මොනහරි කර ට්‍රැක් කරන්න බෑ ඇත්තරම මේ ගණදනුවක් කරු හැබැයි බිට්කොයින් වල මොනහරි ගණදනුවක් කරු ට්‍රැක් කරන්න පුළුවන්. මේ ගොඩාක් අපරාධකරුවන් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා බිට්කොයින් වලින් ගණදනු කරන්න ගිහිල්ලා. මොකද බිට්කොයින් එක ෆුල් ට්‍රේස් එකම තියෙනවා. ඔය බිට්කොයින් වලින් ට්‍රේස් එක කඩා ගන්න පුළුවන් ක්‍රමයකට කට්ටිය පාවිච්චි කරන්නේ ඔය බයිනන්ස් වගේ එකක් ඇතුළට සල්ලි යවලා වෙන account එකකින් එළියට ගන්න. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ඒක හින්දා තමයි අර බයිනන්ස් වගේ කම්පැනි මොකක් හරි ගවර්න්මන්ට් එකකට රෙජිස්ටර් වෙලා තියෙන්නේ. එහෙම නැතුව පාවිච්චි කරන එකක් තිබුණොත් මිනිස්සු ඇත්තටම ඒව ට්‍රස්ට් කරන්නේ නැහැ. ඒ වගේ ඒවට සල්ලි දානවත් අඩුයි. එහෙම නැතුව තිබිලා එහෙම නැතුව නිකන් කරගෙන ගියපු ආයතනයක් තියෙනවා. ඒ ආයතනය රජය විසින් එක අවස්ථාවකදී අර බැංක්‍රප්ට් වෙලා සම්පූර්ණ අපරාධ සෙට් එකක්ම එළියට එනවා. මොකද මේ අර කනෙක්ෂන් එක හදාගන්න. يعني කනෙක්ෂන් එක කඩන්නනේ අරකට සල්ලි දාලා වෙන account එකකින් එළියට ගන්නකොට ඒතර හොයාගන්න බෑනේ කවුද ගත්තේ කියලා. ඒ එහෙම මේ අහුවෙලා තියෙනවා. ඒකින්ද මම සාමාන්‍යයෙන් අපරාධයක් කරනවා නම් මං හිතන්නේ බිට්කොයින් තමයි ටිකක් මේ භාවිතා නොකළම මුදල් එකක. ඔව් ඒ කියන්නේ හරි ඒ කියන්නේ අර බ්ලොක් එක හරි. ඒ කියන්නේ ලෙජර් එක තියෙන හින්දා ledger එක තියෙනවා. ඔව් ලෙජර් එකෙන් හොයන්න පුළුවන්. ඒකට හැබැයි මේ ලෙවල් එකේ ඇක්සස් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ US ගවර්න්මන්ට් එක වගේ වෙන්න ඕනේ. ඔය කියන විදිහට නෑ ledger ඒක හරි මං කියන්නේ ඉන්වෙස්ටිගේෂන් එක කරන්න. දැන් ඉන්වෙස්ටිගේෂන් කරන්න ඒ වගේ ලෙවල් එක. ඔව් මේකයි ප්‍රශ්නේ තියෙන්නේ ගවර්න්මන්ට් එකට ලේසි. දැන් මං කියන්නේ දැන් ඩොලර් පාවිච්චි කරලා අපරාධයක් කරොත් ඒකින්ද මං කියන්නේ ඒ මෝ සිකියුර් මේ අපරාධ වලට මේ අපරාධ වලට නෑ මෙහෙමයි. දැන් අපි මෙතන කම්පෙයාර් වෙන්නේ කෑෂ්ම නෙවෙයි. අපි මෙතන කම්පෙයාර් කරන්නේ අනිත් ෆ්‍රේම්වර්ක් එකකින් අපි කියමු වීසා මාස්ටර් වගේවනේ. ඒ ෆ්‍රේම්වර්ක් එකත් එක්කනේ කම්පෙයාර් නෑ ඒක තමයි. ඔක මං ඒකයි මම බිට්කොයින් කොයි වෙලාවකට මං කරන්සියක් විදිහට දකින්නේ නෑ. මං දකින්නේ රිසර්ව් එකක් විදිහට. මම ඩිජිටල් ඇසට් එකක් විදිහට දකින්නේ. ගෝල්ඩන් සිල්වර්. එතකොට ඒක අර මම දකින්න එක තමයි ඒක මේන්ටේන් කරන්න එනර්ජි එකක් යන්නේ. අනිත් ගෝල්ඩන් සිල්වර්. ඒක හරි ගෝල්ඩන් සිල්වර් කියන්නේ අනිවාර්යෙන් මේ හොඳ මේ ඇත්තටම සිල්වර් ටිකක් වෙනස්. ගෝල්ඩ් විශේෂයෙන්ම ගෝල්ඩ් ටේබල් එකක්. හැබැයි මේ ඕවදිය අපිට ඔප්පුවෙච්ච එක දෙයක් තමයි නැවත ඊට වඩා yield එකක් දෙනවා බිට්කොයින්. කැනෙට රිස්ක් එක ඇනලයිස් මේව කරන්න පුළුවන් නේ, මේ ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන් නේ. එතකොට ඒගොල්ලෝ කවුරු හරි කෙනෙක් ගෝල්ඩ් විතරක් කන්සිඩර් කරලා ගෝල්ඩ් වලට විතරක් සල්ලි දානවට වඩා ගේන් එකක් ගන්න පුළුවන්, රිස්ක් එක ඩිස්ට්‍රිබියුට් කරලා යවන්න පුළුවන් නම් බිට්කොයින් වලට මගේ නම් අදහස. එතන මේ කියන්නේ මේ ලොකු රිටර්න් එකක් හම්බෙන්නේ හැමෝටම ඇක්සස් ගන්න පුළුවන් ඉන්ටර්නෙට් තියෙනවා නම්. කියන්නේ අපිට බ්ලොක්චේන් සම්බන්ධව මොකක් හරි එක්ස්චේන්ජ් එකක් ඇක්සස් තියෙනවා නම් කෙලින් බිට්කොයින් එක ඇක්සස් ගන්න පුළුවන්. ගෝල්ඩ් වලට කෙලින්ම ගිහිල්ලා එහෙම ඇක්සස් නැහැ. එතකොට ඉල්ලුම සැපි ඊගාවට මේ ගෝල්ඩ් ලොකුම ප්‍රශ්නයක් නෙමෙයි මේ මොනවාද ෆිසිකල් මේ සිකියුරිටි එකක් දෙන්න ඕන. අපිට කොහේ හරි දාලා රඳවගෙන තියාගෙන ඉන්න වෙනවා. ඒක තමයි ගෝල්ඩ් වල තියෙන ප්‍රශ්නේ. එතකොට එහෙම නැත්නම් අපිට වෙන එන්ටිටි එකකට වෙනම ආයෝජනයක් කරන්න වෙනවා. يعني බැංකුවේ සේප්පුවක් අරගෙන හරි මොකක් හරි කරලා ඒක දාන් තියන් ඉන්න. ඒකට මූව් කරන්න යනකොට ඔව් ඒකේ වාසියකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් ඩිජිටල් ඇසෙට් තාරක කලින් කිව්වා වගේ ඩිජිටල් ඇසෙට් එකේදී ප්‍රශ්නේ හදිසිය හරි ප්‍රශ්නයක් වුණොත් රිකවර් කරගන්න අමාරුයිනේ. يعني මොකක් හරි වෙලා බිට්කොයින් එක නැති වුණා. ආයෙත් සල්ලි නෑම තමයි ඉතින් කරන්න දෙයක් නෑ. ඒක ට්‍රේඩ් ඔෆ් එකක් ඉතින්. පොලිසිය පැමිණිල්ලක් දාලා මුකුත් කරන්න බෑ ඉතින්. අපි ගම අපේ තරන් ටික හොර අරන් ගියොත් අපිට පොඩි හෝප් එකක් කර තියෙනවා නමකට මේ රිටර්න් එන්න පුළුවන් කියලා හොරා කවදා හරි අල්ලගත්තොත් රිකවර් එකක් කරන්න පුළුවන්. මෙතනට කිලි කොස් තිබ්බොත්. ඔව්. ඔන්න ඕක තමයි ඔය මේ වයික් ඔෆ් ඩිස්ට්‍රිබියුෂන් එක. ඕකේ ෆේසස් ටිකක් තියෙන. ඒකේ අනුව තමයි ඔය අපිට හොයාගන්න පුළුවන් වේල්ස් ලගේ බිහේවියර් එක. එතකොට ඔය දසුන් දන්නේ නැතිනේ වේල් වොචින්. වේල් වොචින් අපිට පුළුවන් ඔය වේල් වොචින් ඒ කියන්නේ මේ තියෙන ඔන්ලයින් මේ ප්ලැට්ෆෝම් තියෙනවා. ඒ කියන්නේ ඔන් චේන් ඇනලිසිස් එකෙන් අපිට හොයන්න පුළුවන් වේල්ස් ලගේ බිහේවියර් එක. එතකොට ඒක කොපි කරන්න ෆ්‍රේම්වර්ක් ප්ලැට්ෆෝම් තියෙනවා. ඒක බලාගෙන ට්‍රේඩ් කරන අය ඉන්නවා. ඉතින් මේක තමයි ඔය උඩම ඉන්න වේල්ස් ලගේ මේ මැනිපියුලේෂන් එක. ලොකු චේන්ජ් එකක් වෙන්නේ ගොඩක් කට්ටිය ඒ කියන්නේ උඩම ඉන්න කට්ටිය මේ බිට්කොයින්ස් ටික විකුණනකොට බයි කරනකොටනේ. ඒක තමයි මේ පැටර්න් එක බලපුවම පහුගිය 2010 හරි 11 හරි ඉඳලා. එතකොට මම ඒක දකින්නේ මේ ඩිස්ට්‍රිබියුටඩ් එහෙම නැත්නම් ඩිසෙන්ට්‍රලයිස් කියලා හිතුවට ඔය ඉක්විටි කම්පැනිස් තියෙන වගේ අතේ තමයි අන්තිමට බලද්දී ආපහු ගිහිල්ලා බලද්දි කන්ට්‍රෝල් එක තියෙන්නේ. මේ ටික තමයි ඔය සයිකල් මැප් එක 2009 2010 early accumulation. මේ ටික BTC rose from cents to 27 to $30. මේ විදිහට ඇවිල්ලා මං හිතන්නේ 2013 වගේ ඉඳලා තමයි හරි විදිහට මේක ට්‍රේඩ් වෙන්න පටන් ගත්තේ ගොඩක්. 2018 මාර්තු 2020 accumulation interrupted by covid. මෙන්න මේක තමයි මට තියෙන එක ප්‍රූෆ් එකක් මම දකින එක දෙයක් මේක මැනිපියුලේටඩ් කියන එක. ඒ කියන්නේ මේ වගේ පැටර්න් එකක් ගෙස් කරන්න පුළුවන්. ඒ කියන්නේ
කියන්නේ අපිට එස්ටිමේෂන් එකකින් දකින්න පුළුවන් පැටර්නයක් තියෙන්නේ මැනිපියුලේටඩ් හින්දා කියලා. ඒ කියන්නේ මේ ETF දක්වා ආපු එකද? නෑ මේ තියෙන පැටර්න් එක මෙන්න මේක කාලෙන් කාලෙට මේ පැටර්න් එකම එන්නේ අවුරුදු 1.5කට 2කට සැරයක්. ඒකෙදි වෙන්නේ වේල්ස්ලම තමයි මේ කරන්නේ. ඒ කියන්නේ පොඩි අය නෙවෙයි. වේල්ස්ලා කිව්වහම මෙන්න මේ කට්ටිය. සතෝෂි නකමට හැබැයි නකමටෝගේ මේ බොලට් එක නම් තාම මේ එයා නෙවෙයි මං කියන්නේ අනිත් මේ අනිත් කට්ටිය බ්ලැක් රොක් ඊට පස්සේ මේ බයිනෑන්ස් මෙයාලම තමයි මේ යුනයිටඩ් ස්ටේට්ස් වලට නම් හම්බුනේ ගොඩක් හම්බුණා අර සිල්ක් රෝඩ් එක අල්ලපු වෙලාවෙනේ. ඔතන බයිනෑන්ස් එක මේට ලොකු ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන. අතන මේගොල්ලෝ නෙමෙයි මිනිස්සු අර ඒගොල්ලෝ මිනිසුන්ගේ එතකොට මේ සෙල්ෆ් කස්ටෝඩියල් නෙමෙයි හින්දා තමයි ඒගොල්ලෝ වැඩි වෙලා තියෙන්නේ. එතන තියෙන කම්බිනේෂන් එකක් 103යි තියෙන්නේ ඇත්තටම. එහෙම බලපුවම බ්ලැක් රොක් තමයි. බ්ලැක් රොක් ඉන්නවා ස්ට්‍රැටජි ඉන්නවා. එතකොට බ්ලැක් රොක් කියන්නේ මේ ඉන්නේ බ්ලැක් රොක්. එතකොට මෙයාලා තමයි ලෝකේ තියෙන උඩම බ්‍රෑන්ඩ්ස් ටික එක පැත්තකින් බලපුවම මේ කන්ට්‍රෝල් වෙන්නේ ඉක්විටි හෝල්ඩර්ස්ලා. එතකොට අර මුලදී අපි දැක්කපු දේම තමයි වෙන්නේ. ෆයිනෑන්ෂල් නෙට්වර්ක් එක කන්ට්‍රෝල් කරන අය හරහාම තමයි මේකත් කන්ට්‍රෝල් වෙන්නේ. ඒ කියන්නේ දැන් මේ බිට්කොයින් ආවේ ඕක නැති කරන්න නමුත් වෙන්නේ ඒකම. ඒක තමයි විතර තියෙන කටයුතු. මම හිතන්නේ බිට්කොයින් ආවේ ඒක නැති කරන්න කියලා. ඉතින් බිට්කොයින් වයිට් පේපර් එක දාලා තියෙනවනේ මේ බිට්කොයින් ආවේ එකට කියලා. මොකටද ඒක කියන්නේ මොකටද? ඩීසෙන්ට්‍රලයිස් කියන එක වෙලා තියෙනවනේ. ඩීසෙන්ට්‍රලයිස් කියන එක ඕකේ නැති වෙලා නැහැ. ඒ වුණාට මැනිපියුලේෂන් එක මැනිපියුලේට් කරනවා කියන එක ඔතන වෙන්නේ ඉල්ලුම සැපයුම හින්දා බලපාන එකනේ. ඒක නැති වෙන්නේ නැහැ. ඒක ඩීසෙන්ට්‍රලයිස් සහ ඒක කියන්නේ දෙකක්. ඩීසෙන්ට්‍රලයිස් කියන්නේ මිනිස්සු අතර සල්ලි බෙදලා දෙනවා කියන එක නෙමෙයි. ඩීසෙන්ට්‍රලයිස් කියන එකෙන් අදහස් වෙන්නේ මේ ටෙක්නොලොජි එකේ ලෙජර් එක එක්කෙනෙක් ගාවට යන්නේ නැහැ කියන එක. එතකොට ලෙජර් එක එක්කෙනෙක් මේ අපිට සතයක්වත් බිට්කොයින් සතයක්වත් මේ කියන්නේ බිට්කොයින් කියන්නේ දශම බිඳුවක්වත් නැතුව අපිට මේ පුළුවන් මේ ලෙජර් එක මේන්ටේන් කරන්න. ඒකට සල්ලි ඒ කියන්නේ ඒකට බිට්කොයින් ඕනේ නැහනේ. ඔව් මේක ඇත්තටම බිට්කොයින් නේ ඩිසයින් එක ආවේ peer to peer transactions වලට. ඒ කියන්නේ බැංකුවක් නැතුව අපිට මේවා කරන්න. ඉතින් ඒක එහෙම වුණත් දැන් exchanges ඇවිල්ලා ඒවා හරහා ආපහු අර කන්ට්‍රෝල් එක ඇත්තටම අපි ගාව නෙවෙයි තියෙන්නේ. මොන කන්ට්‍රෝල් එක ගැනද කියන්නේ? ඒ කියන්නේ දැන් අපි කියමු ට්‍රාන්සැක්ෂන් එකකට අපි peer to peer transfer එකක් කරද්දී wallet to wallet අපිට වියදම කාටවත් කන්ට්‍රෝල් එකක් එහෙම අවශ්‍යතාවයක් නැහැ. හැබැයි මේ දැන් ඔය ස්ටොක් මාකට් එක වගේ ඔය ක්‍රිප්ටෝ එක්ස්චේන්ජස් එයාලා through නේ දැන් ට්‍රාන්සැක්ෂන්ස් යන්නේ ගොඩක් ඒවා. නෑ දැන් කියන්න බෑ. ඒ කියන්නේ මෙහෙමයි. එහෙම කට්ටිය වැරදියට පාවිච්චි කරනවා. ඒක මම කියන්නේ පාවිච්චි කරන කෙනාගේ වරදක් නේ. ඒතකොට මම කියන්නේ බිට්කොයින් ඩිසයින් එකෙන් එළියට ගිහිල්ලා නෑනේ ඒක. හරි. මම ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මම ඒක ඉස්සෙල්ලත් කිව්වේ කවුරු හරි කෙනෙක් මේ අර ට්‍රේඩ් කරන්න පාවිච්චි කරනවා නම් ඒක වරදක්. එයා කෙලිම සෙල්ෆ් කස්ටෝඩියල් එකකට ගන්න ඕනේ. දැන් මම කියන්නේ කවුරු හරි බයිනෑන්ස් එකෙන් බිට්කොයින් සල්ලි දීලා ගත්තට පස්සේ යන්නේ අරගෙන ඒක මූව් කරගන්න ඕනේ සෙල්ෆ් කස්ටෝඩියල් එකට. ඒක ප්‍රශ්නයක් නෑ. ඔව් මං කියන්නේ ඒක හරි. ඒක ඩිසයින් එක. හැබැයි ඒ ඩිසයින් එක එක්ස්ප්ලොයිට් කරලා තියෙන්නේ. ඔව් එක්ස්ප්ලොයිට් කරනවා මිනිස්සු අනිවාර්යෙන්. ඒක හරි. මං කියන්නේ එහෙම කරා කියලා අර කෝ එක කවුරු හරි හරියට පාවිච්චි කරනවා නම් එයා එක්ස්ප්ලොයිට් වෙන්නේ නැහැ. අර කවුරු හරි වැරදියට පාවිච්චි කරන මනුස්සයා තමයි එක්ස්ප්ලොයිට් වෙන්නේ. දැන් මම කියන්නේ එයාගේ තියෙන අරමුණ මේ කවුරු හරි කෙනෙක් දැන් මෙහෙමනේ මම මොකක් හරි රෙයා බෑග් එකක් හදනවා කියමුකෝ. එතකොට මට හදන්න පුළුවන් අවුරුද්දට මේ බෑග් 10යි. එතකොට ඒ බෑග් එක කවුරු හරි මිනිස්සෙක් ඒකෙන් බෑග් 5ක් අරගෙන ඒකට මොකක් හරි සීට්ටුවක් දාලා හරි ඒකට සල්ලි එකතු කරා කියලා මගේ මං හදන බෑග් එකේ තියෙන ක්වොලිටිය ඩැමේජ් වෙන්නේ නැහනේ. ඒක කවුරු හරි කරන වෙන කුණුහරුපයක්. ඒ මං කියන්නේ ඒක බලලා මගේ ප්‍රොඩක්ට් එකට මේ දෝෂයක් කියන එක වැරදි. ඒක කවුරු හරි ඒකට අහුවෙලා වැඩියෙන්ම මම හැබැයි ඉතින් එයා අන්තිමට යැපෙන්නේ මං හදන බෑග් එකකින් හින්දා. බිට්කොයින් වල පැවැත්මට බලපාලා තියෙන්නේ අර එක්ස්ප්ලොයිට් කරන සිස්ටම් එක. නෑ පැවැත්ම නෙමෙයි ඔයා කියන්නේ මේක මාකට් වැලියු එක. ඒකට ඒගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. වේල්ස්ලට තමයි මාකට් වැලියු එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඒක හරි. ඉතින් හරි ඒක හින්දානේ පවතින්නේ දැන්. නෑනේ දැන් ඔතන කොච්චර කරත් ඔයගොල්ලෝ ගාව මෙහෙමනේ ඔය ට්‍රේඩින් එකේදී හින්දානේ ඔය වටිනාකම උඩ යන්නේ. ඒගොල්ලන්ට යන්න පුළුවන් එක ගාණක් තියෙනවා. ඒගොල්ලන්ගේ 3-4 ඇතුළත කන්ට්‍රෝල් කරන්න පුළුවන් ගාණක් තියෙනවා. එතන වෙන්නේම අර ඉන්එක්ස්පීරියන්ස් අය කොච්චර දින්නේ ප්‍රමාණයට පුළුවන්. ඉතින් ඕක දැන් මේ නොලෙජ් එක අවైలබල් වෙන්න මිනිස්සු ඔය මේ මැනිපියුලේෂන් එකට අහු වෙන අඩුයිනේ. අනිත් මේ මැනිපියුලේෂන් එක යන්නේම අර ක්‍රිප්ටෝ මේ ට්‍රේඩින් ඇතුලේ. එතකොට නැතුව මේ අර ලොන්ග් ටර්ම් ඉන්වෙස්ට් කරලා ඉන්න කෙනෙක්ට නෙමෙයි. එහෙම කෙනෙක්ට මම කියන්නේ මට ඒක ප්‍රශ්නයක් පේන්නෙම නෑ. එයා මේ අදලා මේ තව හිට මේ ප්‍රොෆිට් එකක් ගන්න බලන් ඉන්න මිනිස්සුන්ට විතරයි උතන ප්‍රශ්නයක් වෙන්නේ. ඒක තමයි. එතකොට එයාලා හැසිරෙන්නේ අර වයික් ඔෆ් ඩිස්ට්‍රිබියුෂන් එකට ලොන්ග් ටර්ම් ඉන්නවා කියන්නේ. ඔව්. ඒක තමයි. එතකොට ඒ වේල්ස්ලා හැසිරෙන විදිහට. එතකොට වේල්ස්ලා හැසිරෙන්නේ මාකට් එක කන්ට්‍රෝල් කරන්න. ඔව් මාකට් එක කන්ට්‍රෝල් කරනවා කියනකොට මම කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන ඒගොල්ලන්ගේ කන්ට්‍රෝල් එක තියෙන එක කුඩා කාල පරතරයක. ඒගොල්ලන්ට ලොන්ග් ටර්ම් කන්ට්‍රෝල් එකක් නැහැ කියලා මම කියන්නේ. කුඩා පොඩි කාලයකදී ලොකු බලයක් තියෙන එහෙම. ඔව් ඒගොල්ලෝ ඒ ට්‍රේඩ් එක ඇතුළේනේ ඒක වෙන්නේ. ඒ කන්ට්‍රෝල් එක තියෙන ට්‍රේඩ් එකට. ඒගොල්ලන්ගේ ට්‍රේඩ් එක තියෙන ඒගොල්ලෝ විකුණන
විකුණලා අයිත් බයි කරනවානේ. ඒ කියන්නේ ඒගොල්ලෝ විකුණලා නිකන් අතාරලා දාන්නේ නැහැ නේ. ඒගොල්ලෝ විකුණුවාම සප්ලයිස් එක වැඩි වෙලා බහිනවා ඒගොල්ලෝ අයිත් ගන්නවා. ඒ කියන්නේ ඒක ඕකට අහුවෙන්නේ අවුරුද්දක් හෝ ඊට වඩා අඩු කාලයකදී මේ අරගෙන විකුණන්න කට්ටියට තමයි. ඒතකොට ලොන්గ్ ටයිම් ගන්න කවුද 5කට එහා පැත්තට ගන්න එක්කෙනාට ඔය ප්‍රශ්නයක් නෙමෙයි. හරි ඔයා කියන එකේ පොයින්ට් එක මට තේරෙනවා. ඒ වුණාට මං කියන්නේ මේ මාකට් එක මැනිපියුලේටඩ්. මේ වැලියු එක ඔය ඉතින් මාකට් එක මං කියන්නේ අදාළ නැහැ කියලා. මාකට් එක අදාළ වෙන්නේ අවුරුද්දට වඩා අඩු කාලයකටනේ. ලොන්గ్ ටයිම් එකනට ඒක අදාළ නැහැ. ඔයා මාකට් එක අදාළ වෙන්නේ මා ට්‍රේඩ් කරන්න කියත්. ඔව් ට්‍රේඩ් මාකට් එකට ඒක අදාළයි. ඒක තමයි ඒත් එක්කම බලද්දී ඔය කියන වැලියු එක ඇත්තම වැලියු එකක් නෙවෙයි. රියල් වර්ල්ඩ් එකේ අපිට ලොකු එහෙම රියල් වැලියු කියලා දෙයක් මේ ලෝකේ මං නම් හෙනක ඔක්කොම තියෙන්නේ මිනිස්සුන්ගේ සප්ලයි ඇන්ඩ් මේ ඩිමාන්ඩ් අනුවනේ. ඕනම දෙයක වැලියු එක තියෙන්නේ මිනිස්සු වැලියු එක දෙන හැටි. ඔයා ඒ කියන්නේ ඒ විදිහට තර්ක කරලා එහෙම බැලුවොත් ෆියට් කරන්සි වල තමයි අඩුම වටිනාකම තියෙන්නේ. මොකද ගවර්න්මන්ට් එක තමයි ඒකට වටිනාකමක් දෙන්නේ. ඒතකොට රුපියල් ඩොලර් වල තමයි ලෝකේ ඇත්තටම වටිනාකම නැත්තේ. ඒක බොරුවක්. ඒක කියන්නේ ගවර්න්මන්ට් එක මත තියෙන විශ්වාසය මත තියෙන්නේ. දැන් බොහොම ඉක්මනට කඩා වැටිලා තියෙන වැඩියෙන්ම ඔය මේ ලෝකේ ගවර්න්මන්ට් කරන්සිනේ. නැතුව මේ බිට්කොයින් එක එහෙම කඩන් වැටෙන්නේ කියලා මම හිතන්නේ නැහැ. ගවර්න්මන්ට් කරන්සි එකක් කඩන් වැටුණා. මම කම්පෙයාර් කරන්නේ AI එනර්ජි එකෙන් අපි හිතමු මේ කැන්සර් ට්‍රීට්මන්ට් වලට හොයන රිසර්ච් එකයි බිට්කොයින් එකට යන එනර්ජි එකයි තමයි මට කම්පෙයාර් වෙන්නේ. ඒ ඔයා කම්පෙයාර් කරලා හරියන්නේ මගේ මාකට් එකේ මිනිස්සු එක බයි කරන්නේ නැහැ. මිනිස්සුනේ ඒක තීරණය කරන. ඒක මට තනියෙන් තීරණය කරන්න බෑ. නෑ මම කියන්නේ මම වැලියු එක දකින්න එහෙම කියලා. ඔව් ඔය හරි. ඒක ඔව් ඒක හරි මට තේරෙනවා කියන එක. ඔව් බිට්කොයින් වල වැලියු එකක් නෑ. ඒ නෑ වැලියු එකක් නෑ කියන්නේ ඒක වචි කරන්න බෑනේ. මිනිස්සු ඇක්සෙප්ට් කරනකම් තියෙනවා. නෑ මිනිස්සුන්ගේ ඇක්සෙප්ටන්ස් එක හරි. හරි. ඒ වුණාට මං කියන්නේ අපි රියල් වැලියු එක ගත්තොත් අර හියුමන්ලි එහෙම ගත්තොත් බිට්කොයින් වලින් එහෙම රියල් වැලියු එකක් තියෙන මට කිසිම දෙයක් වෙන්නේ නැහැ එහෙම බැලුවා. එහෙම ඒක තමයි මං කියන්නේ මේ මිනිස් ජීවිත කියන එක බැලුවොත් එහෙම ඒකට බලපාන දෙයක් නේ මෙඩිකල් රිසර්ච්. ඔව්. මේ කියන්නේ ROI එකනේ. ඔව් එතකොට එතනදී එනර්ජි එකෙන් එන ROI එකයි බිට්කොයින් වලින් එන ROI එකයි කම්පෙයාර් කරපුවාම ඒක මිනිස් ඒක ඉතින් මෙහෙමයි. ඒක මෙහෙමයි. එහෙනම් ඉතින් ගත්තොත් ඉතින් දොස්තර කෙනෙක්ගේ තනි ජීවිතයකට වටිනවනේ මුළු බිට්කොයින් ඔක්කොටම වඩා. එහෙම බැලුවා. මොකද මේ මිනිස්සයා ජීවිත කීයක් බේරගන්නේ? දැන් බිට්කොයින් තිබුණා කියලා ජීවිත බේරෙන්නේ නැහනේ. මං කියන්නේ ඒ තර්කය එහෙම ගන්න බෑ. එහෙම ගන්න මට නම් ඒ කියන්නේ එහෙම ගත්තොත් ඉතින් හිතන්නකෝ මේ ප්ලේන් එකක් අරන් යන මේ පයිලට් ඊට වඩා ලොකු වටිනාකමක් තියෙනවා. මේ මිනිස්සයාට පුළුවන් ඔක්කොම ටික ක්‍රෑෂ් කරන්න. එහෙම නැත්නම් වෙන දැන් ට්‍රේන් එකක් බුලට් ට්‍රේන් එකක් වගේ ඩ්‍රයිව් කරන මිනිස්සෙට තියෙනවා නම් පවර් එකක් ඒක ගිහිල්ලා ක්‍රෑෂ් කරන්න. එතකොට එහෙම පවර් තියෙනවනේ. එතකොට එහෙම තිබුණයි කියලා ඒක රියල් ඒක අනිත් එක ගලපන්න මට නම් තේරෙන්නේ නැහැ එහෙම පුළුවන් කියලා. මට දැන් මෙහෙම දෙයක් හිතෙනවා. දැන් බිට්කොයින් හරි ෆෙයා වයිට් පේපර් එකක් දාලා ආවා එළියට. ඊට පස්සේ එක්ස්චේන්ජස් ආවා. ඊට පස්සේ තව ක්‍රිප්ටෝ කරන්සි ගොඩක් ආවා. එතකොට ඒව හදපු අය නිසාද මේ බිට්කොයින් එකේ ඇත්ත වැලියු එක පේන්නේ නැත්තේ මිනිස්සු. ඒක ආපු නිසා ඒකට මිනිස්සු ඒකට යනවා මිනිස්සු ඒ දේ කරනවා ට්‍රේඩ් කරනවා මේක තියෙනවා. ඒක නිසාද. එතකොට වැරදිකාරය වෙන්නේ ඒව හද මිනිස්සු. හැබැයි මම හිතන්නේ දැන් අනිත් කොයින් ඕල්ඩ් කොයින් ඔක්කොම වගේ දැන් ගොඩක් දුරට අගාදියට ගිහිල්ලා ඉවරයිනේ. දැන් බිට්කොයින් විතරයි ඉතුරුලා තියෙන්නේ. එතකොට අනිත් ඒක ඔයා කියන කතාව හරි. මීට අවුරුද්දකට කලින් වගේ. ඉඳන් 2009 ඉඳන් දැන් නම් මම හිතන්නේ අනිත්‍යව රිකවර් වෙයි කියලා කවදාවත්. ඒක තමයි මම දකින්නේ බිට්කොයින් වලින් සෙල්ලමක් හැදුවා ක්‍රිප්ටෝ මේ එක්ස්චේන්ජ් ට්‍රේඩින් කියලා. එච්චරයි මේ වැඩකට පේන්න තියෙන්නේ මට නම්. වෙන එහෙම ලොකු වැලියු එකක් ෆයිනෑන්ෂල් සිස්ටම් එකකවත් බිට්කොයින් යූස් කරලා කරන්නේ නැහැනේ. අනිත් එක තමයි දැන් අර මං කිව්ව ෆයිනෑන්ෂල් සිස්ටම්ස් එකකවත් රෙගියුලේෂන්ස් හරියට රෙගියුලේෂන් එකක් කරන්නේ නැහැ, රෙගියුලේට් කරන්නේ නැහැ බිට්කොයින් ක්‍රිප්ටෝ එකක්. ඒ මොකද ඒක අවශ්‍ය නැහැ. අපේ ෆයිනෑන්ෂල් සිස්ටම් එකකට ගන්න නම් මෙන්න මේ නීති රීති ටික තියෙන්න ඕනේ කියලා කොහෙවත් කියලා ස්ටෑන්ඩඩ් එහෙම නැහැ. ඒ කියන්නේ මේ KYC එකේ තව කොටසක්. know your customer වගේම තව මෙන්න මේ පේන එක. ට්‍රැඩිෂනල් ට්‍රස්ට් එකයි බිට්කොයින් එකේ ට්‍රස්ට් එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඔව්. ඉතින් ඒක හින්දා අපේ ඒ කියන්නේ අපි හියුමන්ලි බලපුවම අපේට ඕන කරන ට්‍රස්ට් එක බිට්කොයින් වලින් එන්නේ නැහැ. නෑ මට ට්‍රස්ට් එක නැත්තේ ගවර්න්මන්ට්. මම ට්‍රස්ට් කරනවා ඊට වඩා මේ සිස්ටම් එක. ඇල්ගොරිතම්. ඔව් ඒ වුණාට අනිත් මිනිස්සුන්ට එහෙම නැහැනේ. ඉතින් ඒක මට අදාළ නැහැ නේ මං කියන්නේ. අන්න ඒක තමයි මමත් කියන්නේ. මට අදාළ නැහැ අර වැලි. නෑ ඔයාලට අදාළ නැති එක නැහැ. මෙහෙමයි. ඔයාලට අදාළ නැති එක එතනදී ඔයාගේ අදාළ නැති එක බිට්කොයින් මාකට් එකට බලපාන්නේ නැහැ. මෙතනදී මට අදාළ නැති වුණාට අනිත් මිනිස්සු ට්‍රස්ට් කරාද නැද්ද කියන එක බිට්කොයින් එකේ වැලියු එකට අදාළ නැහැ නේ. මොකද බිට්කොයින් ට්‍රස්ට් කරන මිනිස්සු යම් ප්‍රමාණයක් ඉන්නවද ඒ තාක්කල් බිට්කොයින් පවතිනවා. බිට්කොයින් එක ට්‍රස්ට් කරවන්න හැකියාවක් තියෙන වේල්ස්ලා ටිකක් ඉන්න නිසා තමයි මිනිස්සුන්ට ඔය උන මේ ඒකේ විශ්වාසය තියෙන්නේ.
බිට්කොයින් එක වේල්ස්ලා ඔක්කොමටික එකතු කර තුන 10%වත් නෑනේ. එතකොට මේ කුම පෝෂන් එක තියෙන්නේ මිනිස්සුන්ට තමයි තාම. එතකොට ඇයි වේල්ස්ලකින් ඒ පැටර්න්ස් බලලා මිනිස්සු ට්‍රේඩ් කරලා ඒ පැටර්න් එක යන්නේ? නෑ ඒ පැටර්න් යන කල් ට්‍රේඩ් එකේ ඇතුළේ ඉන්න කට්ටිය ඔය මේ ලොන්గ్ ටර්ම් බයි කරන අය ඕක අහුවෙන්නේ නෑ. ඔතන වෙලා තියෙන්නේ ට්‍රේඩ් කරන කට්ටියගෙන් ගැනනේ ඔය හැම වෙලාවෙම ගන්න මම පුදා. කියන්නේ ට්‍රේඩින් එක මැනේජ් කරන්නේ මැනිපියුලේට් කරන්නේ වේල්ස්ලා කියන ඔව් ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ ඉතින් තමයි. එයාලා ඒ කරන වෙනස්කම නිසා මිනිස්සුන්ට මේ ඔයා කියන අර මිනිස්සුන්ට ඇති වෙලා තියෙන මෙහෙම විශ්වාසයක්. ඒ වුණාට ඒක නෑ ඒකෙන්ද විශ්වාසයක් ඇති වෙන්නේ නෑනේ. ඔයා විශ්වාසය නැති කරන්නේ දැන් ඒක පාවිච්චි කරලා තියෙන්නේ. මම කියන්නේ විශ්වාසයක් එන්නේ නෑ ඇත්තටම ඉස්සරහට නෑ නැති නෑ වෙනවා. ඒක මට විශ්වාසය නැති වුණාට මම කියන්නේ වාරය කියන මිනිස්සුන්ට ඒ විශ්වාසය ඇති වෙනවා ඒක. ඔව් මං කියන මිනිස්සුන්ට මං හිතන්නේ නෑ මේක කරලා ඉන්න මොකද බිට්කොයින් වලට ඉන්වෙස්ට් කරන කවුදක්වත් වේල්ස්ලා දිහා බලාගෙන නෙමෙයි ඉන්වෙස්ට් කරන්නේ. එහෙම වෙන්න Invest බෑ. කරන්න, මම හිතන්නේ trade නැහැ කරන්න. කියලා. එහෙම වෙන්න බෑ. මොකද කියන්නත් බෑ. වේල්ස්ලා බලන්නේ නැතුව මේ ඉන්වෙස්ට් කරන්න අපි ඒ නිකන් අර අපි සාමාන්‍ය බලමු මයික්‍රෝ ස්ට්‍රැටජි එකේ මයිකල් සෙල් එහෙම කියනවා අපි කොහොමද බලනකොට කවුරුත් මයිකල් සෙල් එහෙම දාන ට්වීට් එක දානවා මරක මේක නෑ දානවා නෑ මෙහෙමයි බයි කරද්දී මේ බහින වෙලාව බලලා බයි කරන එක වෙනයි. මං කියන්නේ ඒක වෙනයි. ඒක කියන්නේ ලොන්గ్ ටර්ම් ගන්න එකත් ගන්න බහින වෙලාව බලලා. පුළුවන් තරම් ඩිප් එක හොයලා. Buy the එහෙම dip පාවිච්චි එක. වෙනවා. ඔව්, ඔව්. එතකොට මේ ඒ ඇරෙන්න මං කියන්නේ ඉන් ඇවරේජ් ඕවර් 5 years investment එකක් නම් ඕක ලොකුවට ඇවරේජ් වුණාම මේ මොකද වේලා කවදා හරි ඔය සල්ලි ටික අයිත් උස්සගන්න වෙයි. අර තිබිච්ච ගන්න. ඒ වේල්ස්ලානේ එතකොට අර වේල්ස් බලන්නේ නැතුව ගන්න කට්ටිය. ඒතර ඒක ඒක එහෙම ගන්න නැතිව මෝඩයෝ මං කියන්නේ. නෑ නෑ එහෙම එහෙම බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? නෑ නෑ එතකොට වේල්ස්ලා දිහා බලන්නේ නැතුව ඉන්වෙස්ට් කරන කට්ටිය කොහොමද හිතන්නේ අවුරුදු 5ක් ඉස්සරහට මේ ලාභයක් එයි කියලා? නෑ අවුරුදු මේ අවුරුදු 5කට වඩා මේ බහැලා තිබිලා තියෙනවද කවදාවත් නෑ නෑ ඉතිහාසය. එතකොට වේල්ස්ලා දිහා බලලා නෙවෙයි ඉතිහාසයේ ලොකු ඉතිහාසයක් නෑ නේ මේකට. ඉතිහාසය අපි නෑ අවුරුදු 15ක් විතර තියෙනවනේ. ඔව් බලන්න. 15 නෙමෙයි ඇත්තටම කියනනම් 9 අවුරුදු 8ක් විතර තමයි ඔය ලොකු ගණන් වලට ගියේ. ඊට කලින් තිබ්බ ඩොලර් 5000ට වගේ අඩුවෙන්. ඒ වුණාට ඕක අර විශ්වාසය ඇති වෙන විදිහට දැන් අනිත් එක තමයි ගොඩක්ම මේ බිට්කොයින් ඔක්කොම මේ ට්‍රේඩ් කරන්නේ ස්කෑම්ස් ඔක්කොම කරන්නේ සෝෂල් මීඩියා වලින්. හරි. එතකොට ඔය කියන ලොකු ප්ලේස්ලටත් පොඩි පෝෂන් එකක් තිබ්බට බිට්කොයින් එයාලට සෝෂල් මීඩියා වල ලොකු කොල් අපි කාසි වලින් ඕනතරම් මිනිස්සු ස්කෑම් කරනවනේ. එහෙම කරා කියලා අපි කාසි වලට බයින්නේ නෑනේ. දැන් ඇයි බිට්කොයින් පාවිච්චි කරලා කවුරුත් ස්කෑම් එකක් කරාම ඒක බිට්කොයින් එකේ වරදක් වෙන එක හැටි මට තේරෙන්නේ නෑ. දැන් මම ඒක කිව්වේ නෑනේ බිට්කොයින් එක ස්කෑම් එකක් කියලා. නෑ නෑ බිට්කොයින් එක ස්කෑම් එකක් නෙමෙයි. මම කියන්නේ බිට්කොයින් එක ඒක ඩිස්ක්‍රෙඩ් එකනේ. එහෙනම් නෑ නෑ මම කිව්වේ බිට්කොයින් එකේ වැලියු එක මැනිපියුලේට් කරන්න ඔය සෝෂල් මීඩියා වගේව සෑහෙන කට්ටිය යූස් කරනවා දැන්. ඔව් එතකොට ඒකත් මේකේ කොටසක් ඔය විශ්වාසය හදන්න ඇති කරන එක. මොකද දැන් අපේ කට්ටියම කී දෙනෙක්ම X බලනවද මේ X බලලා ඒ ට්වීට් බලලා මාකට් බිහේවියර් එක බලනවද? ඉතින් එතනම තියෙනවා ඒ බලන් ට්‍රේඩ් කරන අය. ඒක තමයි මම කියන්නේ. ඔව් එහෙම නැත්නම් එතකොට ඩිප් එකෙන් ගන්න ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ටර්ලා එච්චරයි. ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ටර්ලා මේ වේල්ස්ලා බලන්නේ නැති අය නේ. වේස්ලා නෙමෙයි මම කියන්නේ. කොහොම හරි දැන් අපි අපේ මාතෘකාවෙන් එළියට ගියා. සෑහෙන ඈතට ගියා. නෑ මම කියන්නේ ලෝකෙ ගොඩක් අය ඉන්නවා මේ සෑහෙන දැන් ඔයාම පෙන්නුවා නේද අර මේ ඕකේ ඉන්න ලොකුම වේල්ස් ඇවිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලෝ ඇත්තටම මේ ඒගොල්ලන්ගේ මේ ඉන්වෙස්ට්මන්ට් එක මේ ඩයිවර්සිෆයි කරලා තියෙන එක කොටසක් තමයි මේ ඒගොල්ලෝ බිට්කොයින් වලට දාලා තියෙන්නේ. ඒගොල්ලෝ ටෙස්ලා වලටත් දාලා තිනවා, එයර් වලටත් දාලා තියෙන ඩයිවර්සිෆිකේෂන් එක ඒගොල්ලෝ උපරිමම කරලා තියෙනවා බෙඩ්රොක් එක. එතකොට මම කියන්නේ හොඳ ඉන්වෙස්ටර් කෙනෙක්ගේ ලක්ෂණයක් තමයි මේක. මේ විදිහට මේ ඩයිවර්සිෆයි කරන එක බාස්කට් එකක දාන්නේ. හරි. එයාත් ඉන්වෙස්ට් කරලා තිනවා බිට්කොයින් වල. මං කියන්නේ ඒක බිට්කොයින් වලට පස්ට් එකක් මේකත් අර ඔයා කියපු විදිහට අර විශ්වාසය ඇති වෙන්න කරපු දෙයක් නෙවෙයි මිනිස්සු. නෑ එහෙම මෙහෙමයි ඉතින් එහෙම ගත්තොත් එහෙනම් ඉතින් මේ මොනවාද ටෙස්ලා ගන්නත් එපා මේ ඇපල් එකේ ගන්නත් එපා. මොකද ඒ ඔක්කොම තියෙන්න පුළුවන් නේ. නෑ එපා කියලා නෙවෙයි මං කියන්නේ. එයා අපි මේක දිහා බලලා කියනවා මෙයා ඩයිවර්සිෆයි කරලා තියෙනවා, මෙයා රිස්ක් එක අඩු එකක් තමයි බලලා තියෙන්නේ. ඒකෙන්ද අපිට විශ්වාස කරන්න පුළුවන් කියලා. එතකොට ඒක මෙහෙම එතකොට එකක් නෙමෙයි විශ්වාස කරන්න ඕනේ. දැන් මං කියන්නේ මේ ඔය කවුරුත් ලොන්గ్ ටර්ම් ඉන්වෙස්ට් කරන කෙනෙක් බිට්කොයින් වලට මුළු ශේෂතම දාන්නේ නෑ. දැන් ගොඩක් වෙලාවට දැන් මට ලොකු සල්ලි ප්‍රමාණයක් තිබුණා නම් මම කතා කරේ බෙඩ්රොක් එකේ තියෙන මේ ඩිස්ට්‍රිබියුෂන් එකට සමාන ඩිස්ට්‍රිබියුෂන් එකට මගේ වෙල්ත් එක ඩිස්ට්‍රිබියුට් කරනවා. හරි. අපි කතා කරේ ඒක නෙවෙයි. වෙල්ත් එක ඩිස්ට්‍රිබියුෂන් එක නෙවෙයි. අපි කතා කරේ මේ විශ්වාසය ඇති වෙන එක ගැන. එතකොට නෑ ඒක තමයි ඔයා කතා කරේ ඒක ගැන. එවනම් මම මුලින්දම කතා කරේ වෙල්ත් එක ගැන. වෙල්ත් එක හරි. වෙල්ත් එක අපි දාන තැන විශ්වාසය ඇති වෙන්න බලපානවා මේක. නේ? ඔයා මේක බලලා හරි. එතකොට මේ වේල්ස්ලා නෙමෙයි. ඔව් වේල්ස්ලා තමයි. ඔව්. ඔව් එතකොට ඒක මැනිපියුලේටඩ්. ඒක මැනිපියුලේෂන් කියන්නේ මෙහෙමයි. මැනිපියුලේට් කරනවා කියන තැනක ඔයාගේ ඉන්ටර්ප්‍රිටේෂන් එකනේ. ඔය ඔක්කොම කම්පැනි ටික හෝල් කරන් ඉන්න ඔය කට්ටියනේ. එතකොට ට්‍රේඩින් ෆීස් ඔක්කොම දැන් ට්‍රේඩින් දැන් එක්ස්චේන්ජ් එකක ලොකුම මේ රෙවෙනියු එක ජෙනරේට් වෙන ට්‍රේඩින් වලින්නේ. එතකොට අදහස් කරන්නේ මේ
මිනිස්සු ගොඩක් කට්ටිය උඩින් ට්‍රේඩ් කරවන්න පොළොමවලා අර එහෙම ඔක්කොම කරනවා සල්ලි ටික අනිවාර්යෙන් ඔක්කොම කරනවා. සල්ලි ටික ඔව්. අතරින් ඇදගෙන අරක ඇතුළට යනවා. ඒ කියන්නේ ඔව් එහෙම අර කට්ටිය එහෙම අර කට්ටිය තමයි හරිම දේ තියාගෙන ඉන්නේ කට්ටිය ට්‍රේඩ් කරනවා. නෑ ඔතන හේතුව දැන් ඔය මේ වගේවා මැනිපිලේට් කරන්න අමාරුවෙන්න නීති හදලා තියෙනවානේ මේ ස්ටොක්ස්. එතකොට බිට්කොයින් ඩිසෙන්ට්‍රලයිස් ඉඳ එහෙම මේ නීති හදන්න ලේසි නෑ. එහෙම හදන්න බෑ. එතකොට ඒක පාවිච්චි කරනවා ඒක තමයි ඒක තමයි මං කිව්වේ රෙගියුලේට් කරලා නෑ. ඒක හින්දා මේක ස්කෑම්ස් වලට හොඳම මාධ්‍යයක්. ඔව් මිනිස්සු ස්කෑම් කරනවා ට්‍රේඩ් කරනව ස්කෑම් වෙනවා ඒකයි මං කියන්නේ. ඔව්. ට්‍රේඩ් කරන්න යන්න එපා. එතකොට ඒක අපිට වැදගත් වැඩකට යොදන්න තියෙන එනර්ජි එක පාවිච්චි කරන්න ඒ තරම් සුදුසු දෙයක් නෙවෙයි. මේ වෙලාවේ හැටියට එහෙමද? ඔව්. ඒක මං කියන්නේ එහෙම මං කියන්නේ පුද්ගලිකව හරි එහෙම නැත්නම් සාමූහිකව කිපිරිසකට කරන්න පුළුවන්. හැබැයි ආයෝජනය කරන කෙනා බලන්න ඕනේ මේ තමන්ගේ ආයෝජනය ගැනනේ වෙන වෙන අරමුණු ගැන ඕනනම් හිතන්න හිතලා ඕන තමන්ගේ ආයෝජනය පාඩු කරගන්න පුළුවන්. මං කියන්නේ ඔව්. තමන්ගේ සමහර උදාහරණයකට මම මේ ටොබැකෝ එකට සල්ලි දාන්නේ නැහැ කොච්චර මේ ලාභ වුණා. රිටර්න් එකක් ආවත් ලංකාවේ සෑහෙන හොඳ රිටර්න් එකක් තියෙන ස්ටොක් එකක් මට හිතෙන්නේ නැහැ මේ ටොබැකෝ එකට සල්ලි දාලා ඒකෙන් ප්‍රොෆිට් ගන්න. ඒක මගේ තියෙන අර මේ කෝඩ් ඔෆ් එතික්ස් වලට වයලේට් වෙනවා. හැබැයි කවුරු හරි කෙනෙක් හිතනවා නම් බිට්කොයින් වලට සල්ලි දැම්මම මේ එනර්ජි වලට ප්‍රශ්නයක් වෙනවා කියලා ඒකට මම මාර විදිහට රෙස්පෙක්ට් කරනවා. ඒක හරි. හැබැයි මං කියන්නේ ඒක හින්දා දැන් මම මේ ටොබැකෝ එකට සල්ලි දැම්මේ නැහැ කියලා ටොබැකෝ එකට ලාභ ලබන එක නැති වෙන්නේ නැහැ නේ. ඒ වගේ තමයි මං කියන්නේ. ඔව් නෑ බිට්කොයින් එක ලාභ ලබන එක නැති වෙයි කියලා ඒකින්ද හිතන්නේ නැහැ මම. නෑ මම මේ කියන්නේ මං නිසා මේක කාටවත් ලාභයක් පාඩුවක් ගැන නෙවෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ මේ ඉස්සරහා බලනකොට අපිට එනර්ජි එක මේට වැඩිය වැදගත්. මේ වගේ ආතල්ලයකට ගන්නකොට. එතකොට ඒක නිසා මේ බිහේවියර් එක බලපුවම සමහර දැන් අපි වගේ පොඩි අය නෙවෙයි. අර ටෙරාවුල්ෆ් කියන කට්ටිය මුළු එයාලගේ තියෙන ලොකුම පව දෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකම මූව් කරා AI වලට. ඉතින් ඒ ඩිසිෂන් එක කොච්චර නෑ මං කිව්වේ ඒ ඩිසිෂන් එකට හේතු වුණේ වෙන හේතුවක් නෙමෙයි. දැන් මේ දවස්වල බිට්කොයින් බහැලා තියෙන හින්දා. ඒ බහින්නේ කවුරු නිසාද? නෑ බැස්සේ මේ US එකෙන් US ගවර්න්මන්ට් එක වැටුණායින් පස්සේ ඒගොල්ලන්ට වුණා මොනවාද මේක වැඩි කරගන්න මොනවද රේට් හයි කරන්න. ඔව් එතකොට දැන් ඔයා කියන්නේ ආපහු මේ මෙහෙම interest rate එක වැඩි වුණාම මෙහෙම අර මේ AI hype එකට AI stock වලට cash කියලා කතාවක් තියෙනවනේ SpaceX එකට අරගෙන තිබිච්ච සල්ලි ටික පම්ප් වුණා stock market එකට. ඔව් ඒක බබල් එකක් අනිවාර්යෙන් AI බබල් එක AI තැනකදී bubble බර්ස්ට් එක වෙනවා. හැබැයි බර්ස්ට් වෙන්නේ ඒක හොඳ බබල් එකක්. ඒ කියන්නේ ඒකෙන් වෙන ඉනෝවේෂන් ටික හොඳයි. ඔක කවදාද දවසක ක්‍රෑෂ් වෙලා ආයෙත් හැදෙනවා. ඔව් ඕකේ දැන්ටමත් ඕකේ බිලියන 500ක අර ඩේටා සෙන්ටර් එකක් එහෙම ගහනවනේ. ඉතින් ඒකට ලොකු සල්ලියක් යනවා. ඒ ඩේටා සෙන්ටර් ඒ එනර්ජි එක තමයි මේ වෙලාවේ ක්‍රිටිකල්ම තත්ත්වය. මේක තමයි මට මේ ඩාර්ක් සයිඩ්ස් ටිකක් හම්බුණා. massive environmental strain consumes electricity, local health hazards, ඊට පස්සේ fuel for cybercrime, funding rogue states, violent target exploitation මෙන්න මේ වගේ ඒවා ගොඩක් තියෙනවා. තව එකක් තියෙනවා මේ 92 billion coin glitch එක. දැන් අපි හිතනවා මේක ප්‍රශ්න නෑ කියලා මේකේ මේ ඩිසයින් එකේ ඒ වුණාට එහෙම ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. ඒක රිවර්ස් ඒක හැදුවා. ඒක ෆික්ස් කරා පැය 24ක් ඇතුළත. ඒ වුණාට මේ වගේ ඒවා තියෙනවා. එතකොට මේක fully trusted කියන එක පොඩි ප්‍රශ්නයක් තියෙන ඒවා. ඒ වගේ මේ ප්‍රශ්න ටිකකුත් තියෙනවා දැන්. අනිත් එක චයිනා මං හිතන්නේ මේ බිට්කොයින් මයිනින් අයින් කරා මේ පරිසර දූෂණය නිසා මං හිතන්නේ. නීතියක් ගෙනාවනේ එනර්ජි එක ඒ වගේ ඒවා නිසා ඒක ඒ පරිසර දූෂණය ගැන චයින හිතනවා කියලා නම් මම ලොවෙත් හිතන්නේ නැහැ. ඒවනම් බයිලා. නෑ ඔයා පොඩ්ඩක් බලන්න එයාලා ප්ලෑන් කරේ අවුරුදු 50කට කලින් කියලා තියෙන්නේ. ඒ ප්ලෑන් කරලා ඒ මේ කර්මාන්තශාලා මූව් කරා චයිනා වලින් එළියට. දැන් තායිවාන් එහෙම තියෙන්නේ. දැන් නෑ ඉතින් එහෙම වුණා කියලා ඒක ලෝකයේ ඇතුළේනේ තියෙන්නේ වෙන ප්‍රහලෝකයකට ගෙනිච්චේ නෑනේ කොහේ වුණත් ඉතින් මේ නෑ ඕම කතා කරොත් නම් ඉතින් එහෙම කිසිම දෙයක් නෑ මම කියන්නේ ඒක ඇමරිකාවත් කරනවානේ. දැන් ඇමරිකාව මේ කාබන් මම කියන්නේ ඇමරිකාව කොහෙද ඒක කිසිම මම කියන්නේ ලෝකෙට තියෙන ආදරයට කරන වැඩක් නෙමෙයි. තමන්ගේ රටේ කරන්න කියලා නම කියාගන්න ටික විතරයි. ඒක හරි. ඔව් ඒක හරි. ඉතින් ඒක එයාලා ඉන්න තැන මේ පිරිසුදු තියාගන්න ඒක කරා. ඒක වෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. ඒක හරි. ඒක හරි. ඔව් ඒක මම කියන්නේ ඒක එන්වයරන්මන්ට් එකකට තියෙන ආසාවට වෙන කරපු ඩිසිෂන් එක කියලා මම හිතන්නේ නැහැ. මෙතන ප්‍රශ්න මේකට දැන් ඔය වගේ එක කම්පැනියක් ඇග්‍රීමන්ට් එකක් ගැහුවා. තව කම්පැනි කීයක් ඉස්සරහට ගහවිද? එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. ඔව් ඊට පස්සේ බිට්කොයින් වලට එන මොකද්ද බිට්කොයින් වලට වෙන්නේ ඊට පස්සේ? බිට්කොයින් මයිනින් ෆාම් නැති වුණොත්. සල්ලි ඔක්කොම ටික AI ස්ටොක් වලට ඊට පස්සේ මයිනින් ෆාම් AI මේ එනර්ජි වලට යනකොට මේ අර පැත්තට මොකද්ද වෙන්නේ? අරකේ රිටර්න් එක අඩුයි. AI මේ බිට්කොයින් වල රිටර්න් එක අඩුයි. අරකේ රිටර්න් එක වැඩි. මයින් කරන ෆාම් වලට ඉනර්ජි එක දීලා වැඩි. ඉන්වෙස්ට් කරන කටට ස්ටොක් වල ඉන්වෙස්ට් කරලා රිටර්න් එක වැඩි. එතකොට එන මාකට් ඉට්සෙල්ෆ් ඇඩ්ජස්ට් වෙනවා. ඕක ලොවෙත් නෑ ඕක ඒක එනර්ජි අඩු වෙන බිට්කොයින් වල ප්‍රයිස් එක වැඩි වෙනවා. මාකට් ඒක මාකට් එක එකනේ. මාකට් ඉක්විලිබ්‍රියම් එකනේ එතෙන්ට එනවා අඩු වෙනවා වැඩි වෙනවා. ඒක බැලන්ස් වෙනවා.
හැබැයි මේකින් සෑහෙන කොටසක් එනජි ජෙනරේට් කරන එක සහ අනාගතයේ බිට්කොයින් වලට එන්න තිබ්බ එනජි ජෙනරේට් කරන ඒවා මූව් වෙනවා AI වලට. එතකොට අර එනජි ප්‍රශ්නයක් ඒ විදිහට ගැටලුවක් එනවනේ බිට්කොයින් නෝට්නේ. ආවොත් ඉනජි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙන්නේ කොහොමද දැනටම? ඔව් එනජි ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මගේ ප්‍රශ්නේ වැඩි වුණොත් බිට්කොයින් වලට නෙවෙයි මුළු අපිට හැම මේ එකටම. අපිට හැම එකටම. මුළු ලෝකෙටම ඇවිල්ලා තියෙන එනජි ප්‍රශ්නය. එතකොට දැන් ඔය මේ මොකද්ද මේ ගෝලීය මේ අර උණුසුම වැඩි වෙන එකට එහෙම අපි දන්නේ නැති වුණාට එහෙම වෙලා තියෙනවා. ඒවා ඉතින් අපි වෙලාවකට hina වෙලා අකපල්ලා ඉන්න වුණාට ඒවත් මිනිස්සු හිතනවා ඒව ගැන. ඒව බලපාන කොච්චර දුරකට අපි ඒවට මේ කියන්නේ proactive මෙහෙම වෙන්න දෙයක් ඕනේ කියලා. තියෙනවානේ දැන් අපිට ඕනයි කියලා මේ අපි ලංකාවේ හැදුවා කියනකො වැඩිපුර එක්සිස් මේ ලංකාවට ඕන වගේ දුගුණයක් අපි එනර්ජි හැදුවා. අපිට හැදුවයි කියලා අපිට ඒක AI වලට දෙන්න විදියක් නැහැනේ. මෙහෙ AI ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් නැතුව මෙහෙට ඉන්ටර්නෙට් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් නැතුව එහෙම නැත්නම් අපි ග්ලෝබල් මේ එනර්ජි නෙට්වර්ක් එකට කනෙක්ට් වෙලා නැතුව ඒක හින්දා මම හිතන්නේ ලොකු ප්‍රමාණයකින් අපිට ඕන වුණත් ඉතා ඉක්මනට මේ එනර්ජි එක මේ එහෙම AI වලට මූව් කරන්න පුළුවන් කියලා. ඒවට අදාළ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් දෙන්න කල්යයි ඒවට අදාළ මේ වෙයි. ඒ අතරේදී එන්න AI වල තියෙන එනර්ජි එෆිෂියන්සි එක වැඩි වෙනවා. ඒ වගේම ප්‍රශ්නේ තියෙන එනර්ජි එෆිෂියන්සි එක වැඩි වෙනවට සාපේක්ෂව අපේ එනර්ජි රික්වයර්මන්ට් එකත් වැඩි වෙනවා. එතකොට ඒක හින්දා තමයි ඔක ස්ටේබල් වෙලා තියෙන්නේ. මම බලාපොරොත්තු වෙන කවදා හරි දවසක මේ සෑහෙන මේ එෆිෂියන්ට් ලෙවල් එකේ මේ ආකිටෙක්චරල් චේන්ජ් එකක් වෙයි කියලා. කියන්නේ ඩිජිටල් ටු ඇනලොග් ගිහිල්ලා හරි මොකක් හරි වෙන ක්‍රමයකින් මේ AI මාර විදියට ස්පීඩ් අප් කරගන්න පුළුවන් වුණොත් මිනිස් මොලට පොට් ඩිසයින් යන්නේ සාමාන්‍යයෙන් ඒ අන්නේ ගානට එෆිෂන්ට් කරගන්න පුළුවන් වුණොත් මේ ওই ප්‍රශ්න ගොඩක් ඒවා විසඳෙයි. මට නම් හිතෙන්නේ අපි එච්චර දයන්න ඕන වෙන්නේ නැති වෙයි. දැන් ඇත්තටම මේ බිට්කොයින් 2040 වෙද්දි තමයි මයින් වෙලා ඉවර වෙන්නේ එස්ටිමේටඩ්. ඊට කලින් එයි මේවා මේ ක්වොන්ටම් කම්පියුටර්ස්. එතකොට පෝස්ට් ක්වොන්ටම් කම්පියුටිං කියන්නේ මේවා සෑහෙන දෙයක් වෙනවා. ඒක තමයි ඉතින් මගේ බිට්කොයින් එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක. ඒ කියන්නේ කවදා හරි දවසක ඔතන ක්‍රෑෂ් වෙන්න පුළුවන්. මේකට කමියුනිටි එක මේ හැබැයි මේ බිට්කොයින් එක ඒකට රෙඩි වෙනවා. ඒ කියන්නේ ක්වොන්ටම් සේෆ් ඇල්ගොරිතම් එකට මාරු වෙනවා. ඔව්. රෙඩි වෙනවා. ඒකට ඒක විතරක් නෙවෙයි ඇත්තටම ඔය ක්වොන්ටම් කම්පියුටර්ස් කියනවා එන එක පාටම දබොක් ගාලා දැම්මොත් එහෙම මුළු ඔක්කොම කියන්නේ අපේ සිස්ටම්ස් ගොඩක් ඒවා ඒ කියන්නේ කොහොමද එහෙම තමයි ආවොත් එන්නේ. ආවොත් එන්නේ එහෙම ක්‍රෑෂ් වෙනවා නෑ මං හිතන්නේ ඒකත් ඔය දැන් වෙලාවකට ඔය ඇන්ත්‍රොපික් එකකින් ඔය මොඩල්ස් දානවා වගේ පොඩ්ඩක් දාලා බලනවා. ඒ වගේ එහෙම කරන්නේ නෑනේ. දෙතනක චයිනා වලින් හම්බුනායි කියලා. උන් මුලින් කරන්නේ නෑ මම චයිනා වලට මේ වෙලාවේ නෑ කියලාද ඔය හිතන්නේ චයිනා වලට? ඔය තියෙනවා නම් ඒගොල්ලෝ බිට්කොයින් ටික දැන් අරගෙන ඉවරයි. මං කියන්නේ මේ ඒගොල්ලන්ට මේ මොනවාද මේ මං හිතන්නේ කාටවත් මේ බිට්කොයින් එහෙම ගත්තොත් බිට්කොයින් වැලියු එක තේරුමක් නැහැ තියෙනවනේ. අපි තුමු දැන් ඔයා බිට්කොයින් ඔක්කොම ටික ගත්තයි කියලා. ඔව්. එතකොට ඒකේ වැලියු ඒක සිස්ටමැටිකලි ගන්න. එහෙම වුණා නම් ඔක්කොම ගන්න නැහැ සිස්ටමැටිකලි ගන්න. ඒක තමයි මේ සිස්ටම් එක දුවනවද නැද්ද කියලා කවුද දන්නේද? එහෙම බැලුවොත් අපිට වේස්ලා මෙහෙමයි අපිට හිතන්න පුළුවන් ඒක බැලුවොත් එහෙම හරියටම කියන්න බෑ. හැබැයි එහෙම වෙන්න පුළුවන් ඔයා කියන වගේ එහෙම වෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ නැහැ මොකද මේ මම හිතන්නේ මම ඔය ක්වොන්ටම් කම්පියුටර්ස් ගැන සෑහෙන දුරට ෆලෝ අප් එකේ ඉන්න කෙනෙක්. මං හිතන්නේ කවුරක්වත් මේ වෙනකොට ක්වොන්ටම් සුප්‍රීමසි එක අරන් තියනවා කියලා ලෝකේ කවුරක්වත්. ඔව් එහෙම නැති වෙන්න පුළුවන්. හැබැයි ළඟ ඉන්නවා කියලා නම් මට නම් හිතෙනවා. ළඟ නෙමෙයි ළඟ කැරකෙනවා. ඉන්නත් ඒක වෙලා තියෙන කොයි වෙලාවක හරි ඔක අදපත්තු වෙන්න පුළුවන්. තව අවුරුදු 20කින් පත්තු වෙන්න පුළුවන්. ප්‍රැක්ටිකල් බැරියර්ස් ගොඩක් තියෙනවා. ඒ බැරියර්ස් ඕවා ඔක්කොම කැඩෙන්නේ සමහර කරලා අපි හිතන්නේ නැති වෙනම පැත්තකින් ඕක මේ පත්තු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය එරර් කරෙක්ෂන් ඇල්ගොරිතම් එකට ඔය ළඟදී Microsoft එකෙන් ගෙනාව අර marijuana ටූද මොකක්ද කියන ප්‍රොසෙස් ඒක ගැන ඒක Microsoft ක්ලේම් කරන කතාව ඇත්ත නම් ඒක මාර ලොකු හයිප් එකක්. හැබැයි ඒකට මේ ෆිසිසිස්ට්ලා සමහරක් කට්ටිය මේ ක්වොන්ටම් කම්පියුටිං වලින් ඉන්න සමහරක් අනික් කට්ටිය කියන්නේ මේක මේ කියන එක එච්චර නිවැරදි නැහැ. මේගොල්ලෝ මේ වැරදි පාරක යන්නේ කියලා. ඒක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් Microsoft කියන එක ඇත්ත නම් ඒක වෙන පාරක්. ඒ වගේ ඉතින් ඒක ඕක වෙන මාතෘකාවක්. කොහොම හරි මේ මම පුද්ගලිකව හිතන්නේ නැහැ කවුරක්වත් මේ තාම මේ එහෙම ප්‍රයෝජන ගන්න පුළුවන් මට්ටමකට ඇවිල්ලා තියෙනවා කියලා. හැබැයි ඔය වගේ ළඟ නිවුස් ගොඩක් තියෙනවා. ඔයන් එකක් හරි සාර්ථක වීමේ ඉඩකුත් තියෙනවා. ඒක ඉතින් තව අවුරුදු 5කින් 10කින් 20කින් වෙන්න පුළුවන්. හදිසියෙ වුණොත් මොකද වෙන්නේ? ඒ කම්පැනි ඔක්කොම මෙහෙම ඔතන බලපාන ඔය කියන තරම් ලොකු දේවල් වලට බලපාන්නේ නැහැ. බලපාන්නේ ඔය RSA ඇල්ගොරිතම් එකටයි. ඇත්තටම ලොකුටම බලපාන්නේ ඒකට. ඒ කියන්නේ පරණ මේ ඉන්ටර්නෙට් සිකියුරිටි සිකියුර් ඩේටා කවුරු හරි ඩම්ප් කරන් ඉන්නවා නම් ඔය රාජ්‍ය රහස් එළි වෙනවා. ඒ වගේ ප්‍රශ්න CIA තමයි බයම ඉන්නේ. උන් තමයි ඒගොල්ලොත් බයයි. ඒ වගේම චයිනාත් බයයි. මොකද මේ දෙපැත්තෙම කට්ටිය රෂියා ඒක හැමෝම ට්‍රාන්ස්මිෂන් ඩේටා මේ ඩම්ප් කරගෙන ඉන්නේ. එතකොට අපිට තියෙන්නේ ඩම්ප් කරගත්ත ට්‍රාන්ස්මිෂන් ඩේටා එළියට ගැනීමේ මේක. ඒ ඇරෙන්න අපි දැන් එන්න අපි ඊට කලින් ක්වොන්ටම් සේෆ් ඇල්ගොරිතම් වලට මාරු වුණොත් අපිට තියෙන වාසි ටිකක් තමයි. අපිට සමහරක් ඔය කියන තරම් ලොකු වාසිත් නැහැ. ඒ මොනවාද ඒවා දැන් ගොඩක් වෙලාවට AI වලින් රිප්ලේස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මොලිකියුලර් බයොලොජි වල තියෙන අපි AI වලින් බලාපොරොත්තු වෙච්ච ඒවා
බොහෝදුරට ඇල්ෆගෝයකින් කරනවා එතකොට බෙස් රවට් හොයන්න තියෙන ඇල්ගොරිදම් ඒ වලින් හොඳේවක් තියෙනවා ගැන ඉස්සට වඩා සෑහන හොඳයි ඒ වලින් බෙස් රවට් එක හොයලා දෙනවා මේ හැබැයි කොටම් කොම්පියුටර් සමහරක් ඒවට දැන් ඔය මොලිකියුලර් බයොලොජි වලට හොඳයි කියලා අපි කිව්වට අපිට ඒකට හරියම ඇල්ගොරිදම් එකක් තාම නැහැ. එහෙම එකක් හොයාගන්න පුළුවන් කියන එක. ක්වොන්ටම් කම්පියුටර්ස් ආවට ඒ අදාළ යූස් කේස් එකට අදාළ ඇල්ගොරිදම් එකකුත් කවුරු හරි මැතමැටිෂියන් කෙනෙක් හොයාගන්න ඕනේ. සමහරකට ඒව ටික AI වලින් හොයලා දෙයිද දන්නෙත් නැහැ. ඒ කියන්නේ ක්වොන්ටම් කම්පියුටර්ස් වලට අවශ්‍ය කරන ඇල්ගොරිදම් ටික AI වලින් හොයලා දුන්නොත් හරි. ඒ වගේ මොකක් හරි දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි දැන් ගොඩක් ඒවා AI වලින් ක්වොන්ටම් කම්පියුටර්ස් කරනවා කියලා බලාපොරොත්තු වෙච්ච දේවල් AI කරන්න පටන් ගන්න තියෙනවා. ඒකින්ද ඔය කියන තරම් ලොකු වෙනසක් වෙන්නේ හේකුත් නැහැ. හැබැයි සමහර යූස් කේසස් තියෙනවා මේ ක්වොන්ටම් ඉන්ටර්නෙට් ඒ වගේ යූස් කේසස් තියෙනවා. ඒවා මාර වටිනවා. අනිත් එක මං හිතන්නේ ඔක එකපාරටම දායි කියලා දැන් මම දැකපු එක දෙයක් තමයි ඇන්ත්‍රොපික් එකේ ෆේබල් එකම පාරටම දැම්මේ නෑනේ. මොකද එයාලා කරේ මේ ඉන්ටර්නෙට් එකේ බෑක්බෝන් එක වගේ තියෙන OS networking operators හදන අය. ඒ වගේ එයාට කියලා. ඔව් එයාලට දුන්නා. ඒ කියන්නේ මේ Amazon Bedrock එක හරහා selected companies 40කටද කොහෙද දුන්නා දීලා ඔව්. ඒවා හාඩන් කරලා තමයි එලියට දැම්මේ. අන්න ඒ වගේ අප්‍රෝච් එකක් වෙන්න ඕන මේ ක්වොන්ටම් කම්පියුටින් මොකද ඒක ඒ ප්‍රොජෙක්ට් එකේ නම Glasswing. ඔව්. ග්ලාසිංග් අන්න ඒ වගේ දේවල් අන්න එහෙමයි මේවා රෝල් අවුට් කරන්න ඕනේ. ඒක සෑහන හොඳ ක්‍රමයක් ඒගොල්ලෝ කරපු. හැබැයි ඉතින් මේ ChatGPT එක එන්නම් ඊළඟ මොඩල් එක නිකන් ඔහෙ අතහැරලා දැම්මා. මේ මම ඒක ඉන්ටෙක් එච්චර මේ ඒකක් නැද්ද? ඒක දැන් පොඩි අතිශයෝක්තියක් තියෙනවා ඇන්ත්‍රොපික් ඒ වුණාට ඔව් එතන පොඩි මේ උන් ලයින් එකක් ප්ලේ කරා. ඒක වෙනයි. මං කියන්නේ නැතත් ඒක මේ අර ඉම්ප්ලිමෙන්ටේෂන් එක හොඳයි. ඔව් ඒ කියන්නේ ඒක හොඳ ආදර්ශයක් මං කියන්නේ. ලයින් එකක් දැම්මේ වුණත් ඒක හොඳ ආදර්ශයක්. දැන් ඔයා මෙන්ෂන් කරන්නට මේ ක්වොන්ටම් කම්පියුටර්ස් අපිට සේෆ් විදිහට යූස් කරන්න පුළුවන් කියලා. අපි සේෆ් කම්පියුටර් කියන තරම් ලොකු සීන් එකක් නැහැ කියලා මං කියන්නේ. හැබැයි ඒක ලොකු මෙහෙමයි. අර මිනිස්සු වැරදියට හිතන් ඉන්නවා ක්වොන්ටම් කම්පියුටර්ස් ආවම නිකම් ඔක්කොම අනිත් පැත්ත හැරෙනවා කියලා. එහෙම එකක් නැහැ. ක්වොන්ටම් කම්පියුටර් කියන්නේ ලොකු සීන් එකක් තමයි. ඒක අචීව් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒක අර අපිට කාර් එක රීප්ලේස් මේ හෙලිකොප්ටර් එක හොයාගත්ත කියලා කාර් එක රීප්ලේස් වෙන්නේ නැහැ නේ. ඕකේ හෙලිකොප්ටර් ඕන තැන් වලට හෙලිකොප්ටර් ඕනේ කාර් එක ඕන තැනට කාර් එක ඕනේ. ඔව් මම තව දැනගෙන ගත්තම දැන් ක්වොන්ටම් කම්පියුටර්ස් හැම එකකටම ඇප්ලයි කරන්න බෑ කියන උදාහරණයක් තමයි ඉස්සර අපි DOS games කියවුවා මතකද? DOS game එක දැන් මැෂින් වල ගහන්න බෑනේ. මොකද ඒක සෑහෙන ස්පීඩ් වැඩි අර යනවා DOS game. ඔව් ඒකට හේතුව වෙලා තින්නේ ඒගොල්ලෝ ටයිම් එක මේ අපේ CPU clock එක මත තමයි මේ ටයිම් එක හදලා තින්නේ. ඒ වගේ තමයි ක්වොන්ටම් කම්පියුටර්ස් આવත් අපිට මේ වැඩ ඒකේ කරන්න බෑ. ඒක ස්පීඩ් අප් වෙන්නේ නැහැ. ඒක ස්පීඩ් අප් වෙන්නේ අතර ගන්නකොට. ඔව්. ස්පීඩ් එකම නෙමෙයි මං කියන්නේ අර ඒක ඔව් සමහරක් ඒවා තියෙන ක්වොන්ටම් කම්පියුටර්ස් වලින් නහය කියන්නේ වටින් අත වටින් අල්ලලා නහය අල්ලනවා වගේ ඊට වඩා ලේසි මේ ඩිජිටල් එකෙන් කරන එක මේ ඔපරේටිං සිස්ටම්ස් උත් බොහෝ දුරට Linux බේස් එක වෙයි. හැබැයි ඊට අමතරව වෙනම ලොකු වෙනසක් වෙන්නේ නැති වෙයි OS නම් ඒක ගොඩාක් වෙලාවට ක්වොන්ටම් කම්පියුටර්ස් ගොඩකට ඇල්ගොරිතම් රන් එකන එක තමයි වෙන්නේ. මම හිතන්නේ OS level Medical research අවශ්‍යතාවයක් නැහැ. ඔව් මෙඩිකල් රිසර්ච් වගේ ඒ වගේ රිසර්ච් එක and calculations ඒ වගේ ඒවට තමයි ගොඩක්ම පාවිච්චි වෙන්නේ සංකරණ සංයෝජන වලට. තව දෙයක් අර දැන් අපි දැක්ක මේ පාර මේ කලිනුත් කලින් බයිනෑස් එකේ මේ ස්ටොක් වලට මේ ඇක්සස් දුන්නා. දැන් මේ පාර මේ ගොඩක් එක්ස්චේන්ජස් දුන්නා. එතකොට ඒකිනුත් ක්‍රිප්ටෝට වෙන බලපෑමක් තියෙනවා කියලා මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ මේ ඒ කට්ටිය එක්ස්චේන්ජස් ඒක ඇක්සස් දෙන්නේ ඒ කට්ටියගේ සේෆ්ටි නෙට් එකටද එතකොට සල්ලි ක්‍රිප්ටෝට විතරක් නැතුව අරකට යනවා. එතකොට ක්‍රිප්ටෝ නැතුණත් අරක මේ අරක තියෙනවා. මට මේ ඩයිවර්සිෆයි තමයි ඒකත්. රිස්ක් එක ඩයිවර්සිෆයි කරනවා. ඒ කියන්නේ මේ බයිනෑන්ස් එක හිතන නැති ඉතින් හදිසි හරි ක්‍රිප්ටෝ කරන්සි ඔක්කොම ගැලවුණොත් ඉතින් උන්ගේ බිස්නස් එක වහන්න එනවනේ. ඔව් ඒ අනිත් එක මේ අර ඒ කියන්නේ මේ මං කියපුවෙන් හිතන්න බෑ සීරෝ රිස්ක් කියලා. කිසිම දෙයක් සීරෝ රිස්ක් නෑ. මං කියන්නේ ගාන අර රිස්ක් ඇනලිසිස් එකක් තමයි ඔය. ඔව් අර අනිත් එක තමයි මම කියන්නේ ස්ටොක් මාකට් ස්ටොක් ට්‍රේඩින් සිස්ටම්ස් වලට බලපුවම හොඳ මේක ගන්න තියෙන්නේ ක්‍රිප්ටෝ වල. මොකද every millisecond counts නේ. ඉතින් හොඳ වටිනා මේ ඉන්ෆ්‍රා එකක් ඕනම සිස්ටම් එකකට. ඔයා දන්නවද මේ ස්ටොක් මාකට් එකේ US ස්ටොක් මාකට් එකේ මිනිස්සු මේ ඔය ට්‍රේඩ් කරන්න පටන් ගත්තා මේ ස්ටොක් මාකට් එක ළඟ ෆයිබර් කනෙක්ෂන් අරගෙන. හේතුව පින් එක අඩු හින්දා ඒගොල්ලන්ට එතන මාජින් එකක් තියාගන්න පුළුවන්. එකන්නේ උන්ට කාලෙකයම් තේරුණා. ඊට පස්සේ උන් ඒකට දාපු සොලියුෂන් එක මොකක්ද දන්නවද? කිලෝමීටර් 100ක්ද මට මතක නැහැ. ඔය වගේ ළඟට එන්න බෑ කියලා. ෆයිබර් මේක කරා තමයි උන් යවන්නේ එළියට ඩේටා.
එතකොට එකට හාඩ ලෙවල් එකෙන් පිං එකක් ඇතිවෙන එක සොෆ්ටල් පිං ගන්නෙම බොරු ඩිලේකක් දාන්න ඩේට රන්සයකට මේ අරුන්ගේ එඩ්ඩටච්ච ගන්න ඇතර උන් කරකවල ඇවනවා ඔව එහෙන ෆයිබ එකක් කිලෝමිට සිය හරි වගේ ගනක් ලොකු ෆයිබර ෝලක් තියල එක එකෙන් තමයි උන් මේ අප්ලිංක එක දෙන්නේ ලිස් ලයින් එකට ඒ ලෙවල් එකට මේ ඔප්ටිමයිස් කරලා තිබෙන හාඩ්වෑම අනික ඔයාල දැකල තියෙන මොකක්ද මොන බ්ලුම්බර්ග් ඩෑශ්බෝඩ් එක මම මේ ලොගල නමක සලිගන්න නේද නෑනෑ බ්ලුම්බර්ග් ඩෑශ්බෝඩ් කියල කියෙන කැත්තම ඩෑශ්බෝඩ් ඒක මේ එනම පොඩයින්ටක මං ගන්න එකක් සර්ච් කරනගින්ද මේ තියෙන්නේ හරි කිසිම UIUX නෑ මෙහෙම මේක UIUX උපරිම හැබැයි මේ අර වෙන ඒවා අර අපේ ඔය ලස්සන කරලා රවුන් කරලා හදන්නේ මේවා එහෙමනෑ මේවා තනිකරම කල සයිසස් එකන අපේ බ්‍රේන් එක ඩිසයින් එකට කතා කරලා තියෙන්නේ මේ ස්පිට් සෙකන්ඩ් එකෙන් මේ ඩිසිෂන්ස් ගන්න කොහොමද කියන එකට අර ඔයා කිව්වාගේ ඩිසයින් යන පින් එක අඩු කරන්න තමයි මේක ඩිසයින් කරලා එතකොට මේ පේනවනේ කියන්නේ ඒ ලෙවල් එකටම ඔප්ටිමයිස් කරලා හදනවා කියන්න මේ ඔය වර මූවිසේම දැකලා තියෙනවනේ එතකොට නෙක්ස් ලෙවල් ඕක ක්ස් කන්නට සලිගන්න මන්දන්න දට ගන මත් වෙලාට ඩස්පෝට් ඇතරම ගෙන මිෂන් ක්‍රටිකල් ලේ හදන්න මෙහම මොකද මේ එහෙම තමයි නිකම් අනවශ්‍ය යුවයිති විලා හරියන්න එකන ලස්සන්ට වෙන්න ඔන්න ස්පේස් 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 පුල තරන් සේව වෙන්න අනිත්තක ක්ෂණබල් වෙන්න ඕන අපි කතා අපි අර කතා මේන්මට පිට ටොපික් එක අපේ මේ AI වලට එනර්ජි කියන නිසා දැන් ඔයාලා දසම හිතන්නේ මේ බිට්කොයින් වලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලානේ මං හිතන්නේ ඒක අර ලොකු ප්‍රශ්නයක් වෙයි හිතන තරම් ප්‍රශ්නයක් වෙයි බැලන්ස් එකකින් වෙනවා හැබැයි මං එකගයි මේ කියන්නේ වඩා වැදගත් මෙහෙමයි AI කට්ටිය සෙල් කරන කෑල්ලක් තමයි AI වලින් මේ කැන්සර් සෝල් කරනවා ඒ වගේ කතා. ඒක මං කියන්නේ ඒගොල්ලෝ සෙල් කරන්න පාවිච්චි කරන. හැබැයි ඒක පොඩි හරි ඇත්තක් තියෙනවා. මං කියන්නේ AI වලින් ඒක පාවිච්චි වෙන්න පුළුවන්. හැබැයි AI වලින් ඒක වැරදිට පාවිච්චි වෙන්නත් පුළුවන්. මේ හැබැයි මමත් පුද්ගලිකව හිතන කවුරු හරි ඊට පුළුවන් නම් මොකක් හරි ක්‍රමයකට එනර්ජි එක මොකද එන ලෝකේ තියෙන වැඩිම එනර්ජි යන්නේ ඔය දෙකට 175ක් හරි ඔය ගානක් යනවා නේ දෙකට මේ වගේ ආසන්න ගානක් යන්නේ. එතකොට ඕක ඉතින් මේ ඇත්තටම මං කියන්නේ ඒක AI වලට නෙමෙයි ඒක වෙන දේවල් වලට පාවිච්චි කරන එක වෙන දෙක නවත්තලා දෙන්නත් හොඳයි. නවත්තන්න පුළුවන්. ඔව් ඒක තමයි පාවිච්චි කරන්න ඕනේ නැහැ. AI වලට යවන්න ඕනේ නැහැ. ඒක නවත්තලා දෙන්නත් නෙමෙයි. මමත් කම්පෙයාර් කරන්නේ නැත්තේ AIත් නෙවෙයි. මේ අපි මේ දාන එනර්ජි එක ඇත්තටම මේ අපිට අත්‍යවශ්‍ය නොවන දෙයක්. මෙහෙමයි අපිට පුළුවන් නම් බිට්කොයින් ඇල්ගොරිතම් එක මේ නවත්තන්න මේ දැන් තියෙන හරියෙන් ෆ්‍රීස් කරන්න ඒත් කමන්නේ. එතකොට තියෙන මාකට් එක එහෙම තියෙනවනේ. එෆිෂන්සි එක වැඩි කරන්න පොඩ්ඩක් අනිත් එක එෆිෂන්සි වැඩි කරා කියලා ප්‍රශ්නයක් නැහැ. උතන වෙන්න කරනවා නම් කරන්න පුළුවන් එකම දේ ෆ්‍රීස් කරන එක. එෆිෂන්සි වැඩි කරද්දී කලින් අයට පාඩුවක් වෙනවා. ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේකේ තියෙන ඇල්ගොරිතම් එක අනුවනේ මේකේ එනර්ජි හැෂින් රේට් එක මේ වෙන්නේ. ඉතින් එතකොට අපිට කන්ට්‍රෝල් එකක් නැහැ මං හිතන්නේ. නෑ ඒක මේ කමියුනිටි එකට කන්ට්‍රෝල් එකක් තියෙනවා. හැබැයි කෙරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට පුළුවන් ඔය ඒකනේ ඒගොල්ලන්ට පුළුවන් ඔය ඇල්ගොරිතම් එක වෙනස් කරන්න. ක්‍රිප්ටෝ ඇල්ගොරිතම් එක වෙනස් කරන්න පුළුවන් මේ ඒක කමියුනිටි එකේ මේ කමියුනිටි ඔරියන්ටඩ් යන්නේ. ඒතර කමියුනිටි එක මේ බෞද්ධ සෑහෙන බෞද්ධයක් එකට එකග වෙන්න ඕනේ. ඒ කියන්නේ වේල්ස්ලා. ඒ කියන්නේ වේල්ස් නෙමෙයි. ඒක වේල්ස් නෙමෙයි අත්තට. ඒව තියෙන්නේ මේ ඔය අපේ අර මේ මෙයාටත් තියෙනවා කවුද අපේ සජිත්තක් තියෙනවා මේ පොඩි මේ ලෙජර් එකක්. ඒ ලෙජර් එකක් අපිට රන් කරන්න පුළුවන්. එයාටත් ලෙජර් එකක් තියෙනවා. ඒ ලෙජර් එකක් රන් කරගන්න පුළුවන් ඕන. ලොකු වියදමක් යන්නේ නැහැ. ඒ කියන්නේ ලක්ෂයක් වගේ මතක හැටියට. එනර්ජි ලොකු ප්‍රමාණයක් යන්නේ නැහැ. ලෙජර් එක කන්ට්‍රෝල් කරන්න සර්වර් කරන්න වෙවි තියෙනවා. ඉතින් ඒ ලොකු එනර්ජි එකක් නෙමෙයි. නිකන් කම්පියුටර් සර්වර් එකක් රන් කරන එනර්ජි එක තමයි යන්නේ. එතන ඒ කම්පියුට් කරන්න යන්නේ ලෙජර් එකනේ තියන් ඉන්නේ. බෙනිෆිට් එක මොකක්ද ඒකේ? බෙනිෆිට් එක තියෙන්නේ ඔයාට වෙන කට්ටිය ගාවට යන්න කලින් තමන් ගාව ලෙජර් එක තියෙනවා. ඒ කියන්නේ ඔයාට වෙන තර්ඩ් පාටිස් මේ API එකකට සල්ලි ගෙවන්න නැතුව සල්ලි ගෙවන්නටත් වඩා ඉතින් ඒක පොඩි ආතල්ලයක් තියෙන ඉතින් තමන් ගාව තියෙන කොබිය. අතම ලොකු සීන් එකක් නැහැ පොඩි මේකක් තියෙනවා. අනික තව දෙයක් තියෙනවා. පොඩි වින්දනයක් තියෙනවා. දැන් ක්‍රිප්ටෝ වලින් ලොකු වෙල්ත් එකක් හදපු කට්ටිය බැලුවට පස්සේ මේ ගොඩක් කට්ටිය ඉන්නේ එක්ක එක්ස්චේන්ජ් එකක් හදපු කට්ටිය එහෙම නැත්නම් මොකක් හරි ප්‍රොජෙක්ට් එකක් හදපු කට්ටිය එහෙම කට්ටිය. එතකොට මේ ඒ කට්ටිය තමයි තමන් ඩොමේන් එක සෙට් වෙනානේ. ඒ කියන්නේ ඩොමේන් එක දන්නේ නැනේ වැඩියෙන් ඉන්නේ දැන් ඔය මයිනින් වලට යන්නේ මයිනින් මොනවා හරි ගැන කරපු කෙනෙක්. ඒ කියන්නේ එහෙම නැත්නම් ඒ ගැන ඉගෙන ගත්ත කෙනෙක්. ඒ කියන්නේ හිතන්නකෝ ඔය මේ ඩිස්පෙන්සරියක් දාන්නේ මෙඩිසින් පැත්තේ මොනවා හරි කියපු ડોක්ටර් කෙනෙක්. නැත්නම් වෙන මිනිස්සු කියලා ඩිස්පෙන්සරි දාන්නේ නැහැ නේ මේ මොනවද මේ. ඒ වගේ තමයි ඉතින්. ඒ ෆීල්ඩ් එකේ හිටපු අය තමයි ඒ ෆීල්ඩ් එකේ අක්මුල් දාන්නේ. දැන් මේ එතකොට ඉතින් ඒ කට්ටිය තමයි ඒක ඇතුළේ ඉන්නේ. අනිත් ඒ කට්ටිය එක මැනිපියුලේට් කරනවා තාරකයි කියන ඔගේ මැනිපියුලේට් ඒ ඉතින් මෙහෙම ඒක තමයි ඉතින්. මෙහෙම ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඒ කියන්නේ අන්ෆ ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවනේ. ඒ කියන්නේ තමන් දන්නවනේ නොදන්න මිනිස්සෙක් ඔකට එන්නේ නැහැනේ. දන්න මිනිස්සෙක් තමයි ඉන්නේ. ඒ මිනිස්සුන්ට ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා දන්නේ නැද? NFT බලන්න.
එට ආපු දවස නම්ම මම අපෝ මන් දැන හිට ඕක කෙලවෙනවා කියලා අපේ උන් මේ හෙන්න බයිල කිව් ඉස්සර මතකන හිටියද මේ කේමන අර මංකී මොකක්ද ඔවු නෑ ඔය මේ අපේ මේව දවස්සලන ගිය මොකක්ද මේ කොවිඩ් කාලෙන හරිද NFC හොඳටම ආවේ ඒ කාලෙදී මේ අර ලංකාවේ ජනප්‍රිය වුණානේ මේ මොකක්ද ඒකේ නම අර වොයිස් වලින් කතා කරන්නේ මේ අර ඇප් එකක් තිබුණේ වොයිස් කට්ටිය chat කරන මේ එමනට කවච් හරිය වගෙන තිබුණ එම මතකන ඒකේ මේ ඔය කට්ටය ගිල්ලා හෙනට ලෙක්චෙස් දෙනවා මේක මාරයි මේක තමයි ඩිජිටල් ඇසෙට් තරම මට ඒක ඒ ඇසට් එක තියෙන කිසිම මේ වැඩල් වටිනාකම පේන්න ද බිට්කොයින් එක වටිනක මන්සට පැදිලි කරම් පේනවා මෙතන රයාරිටි එකත්තින වෙන කට්ට ගන්න එක මේ අනිකට එක්සප් කරන එහෙම අරම මගුල මට තේරෙන්නේ මට කිසිම දෙයක් ආරක අර ඩිජිටලි සයින් කරපු ඉමේජ් එකයි අන්සයින් ඉමේජ් එක වෙනසක් මට තේරෙන්න අනිතේ මංහිතන්න ඒ මාකට් කරපවත් ගොඩක්කව බොරු මොක දේවා නේ හයිප් එක හැදුව හයිප් එක හැදීම කෙලීම සල්ලි මේ සල්ලි ගත්ත කියන්න අර මොන ඒබ්ද මට මතකන ආපෝ මම බල බෝරිං නේද බෝරිං ඕ ඇයි මේවට මෙච්චර සල්ලි දෙන්නේ කිය ඉතින් මේ නෑ මෙහෙමයි ඒ වගේ එක කාම මෝඩියෝ ඉන්නවා කියලා දන්න හින්දා මුලදී එන්ට වෙනයට ගේමක් ගහගන්න පුළුවන් ඒක වෙනයි ඒක දැනගෙන යන්න අර මේ පිරමිඩ් ස්කෑම් වගේ තමයි ඔව් මුලදී ඒ උටි කරේ කියන්නේ ඒක හරි මං කියන්නේ හරි කියන එක නෙමෙයි මං කියන්නේ එහෙම අඩුමතර මේ දැනුවත් යන්නේ සමහර අනිත්‍යෝන් කියන්නේ තව දෙයක් තියෙනවා දැන් මේ ස්ටොක් වලයි මේ ක්‍රිප්ටෝ බලමු සම්පූර්ණ ඩිෆරන්ස් නේ දැන් ස්ටොක් එකක් ගත්තොත් අපිට වෝටින් පවර් එක හම්බ වෙනවා ඩිවිඩන්ඩ් එකක් හම්බ වෙනවා අපිට කම්පැනි ට්‍රූ අයිතියක් හම්බ වෙනවා නමුත් ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එකක් දාන කෙනෙක්ට එහෙම වෙන්නේ දාන කෙනාට ක්‍රිප්ටෝ එකේ තියෙන ඒ ප්‍රොජෙක්ට් එකේ වැලියු එක Tamanට එනවා තව කොයින් ප්‍රමාණයක print කරලා ඒකත් දාලා එතන වැලියු එකක් ක්‍රියේට් කරනවා ඔව් එතකොට ඒක තමයි ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එකකට මට ඔක්කොම ස්කෑම් මොනවද බිට්කොයින් වල ප්‍රොජෙක්ට්ස් එනවා අනිතේව ඔක්කොම එතකොට මේ ඔක්කොම වේල්ස් එක කතාවක්ද ඒක තරයි නෑ ස්කෑම් නෑ මෙහෙමයි ඕකේ මේ කියන්නේ ඇත්තටම ඔය හැක් කරන්නේ මේකට කලින් මම කිව්වා මේ අපේ මොලේ තමයි මයින්ඩ් හැක් එකක් තමයි තියෙන්නේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන අර තණ්හාව ආශාව හැක් කරලා ඒක එක්ස්ප්ලොයිට් කරලා දිනනේවා තමයි ඔය මේ ස්කෑම්ස් ඔක්කොම ඉතින් මේකේ තියෙන ඩිසයින් එක කම්ප්ලෙක්සිටි එක මිනිස්සුන්ට තේරෙන්නේ නැති නිසා මේක ගෙනල්ලා දානවා ක්‍රිප්ටෝ කියලා තේරෙන්නේ නැහැ ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා ඇප් එකකින් එම්ෙන් මේක කළා රුපියල් 10000ක් 20000ක් දෙනවා මාසයක් වගේ ඇතුළත එතකොට යනවනේ ඒකම තමයි ගොඩක් වෙලාවට අනිත් හයිප්ස් වලින් කරන්නේ එකම වෙනස තියෙන්නේ ලංකාවේ අර වගේ ඇප් එකක් දාලා කරනවා අනිත් උන් එක්ස් එකේ දානවා එමෙම දාලා ඒ ඉන්ටර්නැෂනල් ලෙවල් එක ඒ ලංකාවේ යන්නේ වෙන ක්‍රිප්ටෝත් නෙමෙයි ඇත්තටම බොරුවට මැප් එකක් හදලා දාන්නේ ක්‍රිප්ටෝ සම්බන්ධයක් ඇත්තෙම නැහැ එහෙම නෙමෙයි අර මං කියන්නේ ක්‍රිප්ටෝ වර්ල්ඩ් එක ඇතුලේ කියන්නේ ඒව ලෙජිටිමේට්ලිම ක්‍රිප්ටෝ කරන්සි තමයි ඒ කියන්නේ ඉන් තියරි they are crypto ඒවා ක්‍රිප්ටෝ කරන්සි තමයි හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර මේ බිට්කොයින් වගේ අර එහෙම ඒව ඩිසෙන්ට්‍රලයිස් නෑ එක්කෝ එහෙම නැත්නම් ඒවයි කාට අන්ලිමිටඩ් සප්ලයි තියෙනවා එහෙම නැත්නම් මේ ලිමිටඩ් සප්ලයි එකක් තියෙනවා ඒකෙන් 130ක් විතර මේ හදපු එක ආරේ හදපු එක වැඩ නෑ ඒව තියෙන්නේ ඉන් ඩීටේල් ඒව මිනිස්සුන්ට තේරෙන්නේ නැති මිනිස්සු තමයි මේ ඒ ඕකේ රහ දැක්ක කට්ටිය තමයි පස්සේ පොඩි ඔය ක්‍රිප්ටෝ කොයින්ස් හදලා එහෙම කරලා ප්‍රොජෙක්ට්ස් ගාලා ගන්න කියලා බල කරලා දැන් හිතන්නකෝ අපි තුන්දෙනා හරි කවුරුත් දැන් අපේ මනස් ගාතේ හරි මොකක් හරි වීඩියෝ එකක් දාලා අපි කිව්වනම් කට්ටියට බයි කරන්න කියලා මොකක් හරි ඕල් කොයින් එකක් හදලා මිනිස්සු ගන්නවනේ ඔව් ඒකම තමයි කරන්න ඔය අර කවුද මයිකල් කවුද කිව්වේ ඒක තමයි මේ කියන්නේ මීඩියා ඉස් පවර් ඒක ක්‍රිප්ටෝ ප්‍රොජෙක්ට් එකක් එන්නෙම ඒ ෆවුන්ඩර්ස්ලට මේ වෙල්ත් එක හදාගන්න එතකොට ඇයි බිට්කොයින් තීද්දී මේ කට්ටිය ක්‍රිප්ටෝට මෙච්චර ආදරේ නම් ඇයි තව ප්‍රොජෙක්ට් එකක් දාන්න එළියට සහතයි ඇයි තව එක්ස්චේන්ජ් එකක් හදන්නේ මිනි ප්‍රොජෙක්ට්ස් මේන් එකේ පොඩි ඒවා එකතු කරන ඒවා එහෙම නැතුව මේ ඒ කාලෙන් කාලෙට එක්ස්ප්ලොයිට් කරන්න පුළුවන් දේවල් තමයි එතකොට දැන් අපි හිතමු දැන් මෙහෙමනේ දැන් බිට්කොයින් තියෙනවා බිට්කොයින් එකම තියෙනවා දැන් ක්‍රිප්ටෝ කරන්සියට ආදරේ කියන කට්ටිය උඩ කට්ටිය ඉන්නවනේ එතකොට ඒ කට්ටිය එක්ස්චේන්ජ් දාන්න බිට්කොයින් ආවේ එක්ස්චේන්ජ් එකක් නැතුව පාවිච්චි කරන්නනේ එතකොට ඒ ක්‍රිප්ටෝ කරන්සියට ආදරේ කියලා පෙන්නන එකනේ එක්ස්චේන්ජ් එකක් දානවා තව කොයින් එකකුත් හදනවා එතකොට ඒ දෙක සම්පූර්ණ ගැටෙනවනේ එක තැනකදී බිට්කොයින් ඔය තියෙන්නේ එක්ස්ප්ලොයිට් කරන්න හදන්නේ ඒ කියන්නේ බිට්කොයින් වලට තනියම මේ හැසිරීමට දෙන්නේ නැතුව අපි ට්‍රේඩ් කරන්නනේ ගත්තේ ඔය එක්ස්චේන්ජස් ඔක්කොම එහෙම නැතුව ඕන් නැහනේ මේක මේ peer to peer network එකක් නේ අරක ඒ කියන්නේ මම අර කිව්වේ සල්ලි දෙන මිනිස්සු සෙල්ලමක් හැදුවා එල්ලුම සැපියුම එක දාලා තව හෙන කම්ප්ලෙක්ස් මොනවාද මේ ඇල්ගොරිතමුත් දානවා මොනවාද අර
මොනවද මූවිං ඇවරේජ් 25 ගෝල්ඩන් ක්‍රොස් කියයි මොනවද RSI ස්ටොකැස්ටික් RSI එක එක නම් දැම්ම ඉතින් ඒව ඇත්තටම ඔය මැච් වල තියෙන පැටර්න්ස් තමයි ඒ වුණාට ඒව දාපුවම මේක තව රහ වෙනවා මෙහෙමයි මම පුද්ගලික විශ්වාස කරනවා මේ මොකද ට්‍රෙන්ඩින් ඇනලයිසින් කියන එක ඇත්තනම ඒක තීරකත් තියන ඒ පාච්චි කර කැන මේ ස්ටොක්සල් දික පාචි වුණ ඕක ප්‍රශ්න තිය නො නොලේජ එක කොමන් වෙන්න ඕක වැඩ කරන්න නැතුව ඒක වෙන්න මෙහෙම ඒක මම දෙදස් දහටේ ක්‍රිප්ට බොටෙක් හැද ඔටෝමේ ඔටෝ ට්‍රේඩිං ෆ්‍රෙක් ට්‍රේඩ් කියල ෆ්‍රේම්බක් ඇත්තින හරි ඒවලට කලින් ඒක අපිට පුළුවන් කෙලිම බයිනෑසකට කනෙක් කරලා දාන්න එතකොට මේ ඔටෝ ට්‍රේඩ් වෙනවා හරි ඔය අපිට ඕන කරන මේ මේවා තුනක් හතරක් සිලෙක් කරලා ්‍රේඩ් වෙන්ඩ දාන්න පුළුවන් ඉතික වැඩ ඔය තිරි වැඩ ප්‍රශ්න තියනරවා කිව් වගේ දැම මයි මාකට් එක සචරේට එකන මැච් එන්නේ මේකැන හොඳ සිරා පලේස්ලම තම ඔක්කොමල ඉන්න එකන ඔක්කොම එතට හැමෝම හැම ගා ඇල්ගොරදම තින හැම කරන්න ඔක්කොමලගා බොට්ල ඉන්න ඔක්කොමල බොට්ල තමයි එතකොට මේ ඔය කියන ස්කැල්පිං තේරී හරි අමාරුයි ඕ එතකට තා අලුත් ඇගොරිදමයක් සමකට හොයාගන්න හැබැයි ඒක මුලින්ම ඒකට පාචි කන කෙන තම ඒක වාසය ඒක කොමන් නොලෙජ්ජක් වෙච්චකමන්න නැති ඕක තමයි දැන්ට වෙලා තියන්නේ ගැන මේක සැචුරේට අපි මූලික අපි කතා කරේ මේ එනර්ජීකන එනර්ජීක දැන් අපි කතාරන දිට ලොකු ෆෙක්ටක් වෙන්න නෑ බිට්කොයින් වලට වාලා ගිනි තීතන දිරන්නේ ඒක මම මේ වැලිුව එකට කරක්ටිං ඒ ඔය හැම සිිස්ටම්මකම ඒක්වලි ප්‍රෙම්ම ගෙන තියෙන්නේ ඕක එනවා එතනින් පිට ගොඩාක් ඇතරන ඩිවියට් වෙන්න ඒකුණාට මං කියන්නේ අර ඒයි නැතුව තිබ්බනම් බිට්කොයින් වලට ආගයන එනජයක සෑහෙන ආගයනවා දැන් ඒකින් කොටසක් මේ පැත්තර එනවා ඒක අපිට දැන් මංකන ඒක බිටකොයින් වලට හොඳයි කියල මං කියන්නේ ඒ මුණොත් එක සෙල් කරක්ටිං එකට බිටකොයින් එක වැඩ වැඩිය ඒක අනි පැතරයි බලපාන වැලි වැඩියුනාම මිනිස අයි තර පැත්තර පැත්තර ඒක තමයි අර හැෂිං කඩුවෙන්ඩ හදල තියනක ඒක තමයි ඩිසයින් එක ඒක සිරාකිවේ කියන්නේ ඒක හින්ද අපි බලමු මොකද ස්රහට ඇදී අපිට එනජී සෝසස් නැතිවුන්නොත් සමහර හැබයි මෙම මේද ඔතන ඉන්වස්ටස්ලා වැඩියෙන් දැක්කොත් ඒයි වල තියෙන ඔපචනිට එක වැඩි කියලා ඒ පෙත්තට ඉන්වස්ටස්ලා යන්න පුළුව එතකොට බිට්කොයින් අතරලා එකෙන්ද ඒයි බබල් එක කවදහරි බර්ස් වෙනකම් බිට්කොයින් බහි ඒයි බබල්ල එක මේ බර්ස් වෙන දවස තමයි ඉතාගන්න බැරි එදාට තමයි මේ ඉන්ටෙන්ස්ලට ජොබ්බ අන්න එදා අන්න එදාට කලින් දවස බිට්කොයින් ගත්ත එක තමයි ඒයි බබල්ල එක හොඳ පොයින්ට යක්නේ ඒ මෙහෙමයි දැන් කාලක මෙහෙම මම රෙකමෙන්ඩේෂන් නෙමෙයි අර එහෙම ලොන්గ్ ටර්ම් අවුරුදු 5කට වඩා ගන්න කෙනෙක් ඉන්නවා නම් AI බබල් එක දක්වා පොඩි ගාණින් බා ගාණේ දදා බිට්කොයින් ගන්න පුළුවන් නම් AI බබල් එක දවසට විකුණන්න දෙන්නේ අනිත් එක තමයි දැන් ඉස්සර අපි මේ නිවුස් බලවනේ මේ ඔය බිට්කොයින් වලට බලපානේවා දැන් ළඟින් බලාගෙන ඕනේ AI වලට එනර්ජි කන්සම්ප්ෂන් කොහොමද කියලා ඒක බලපානවා බිට්කොයින් ප්‍රයිස් එකට දෙවෙනි එක තමයි මේ ලොකු වෙල්තයක් තියෙන කට්ටිය කිසිම කෙනෙක් ට්‍රේඩ් කරන්නේ කට්ටිය කරන්නේ මේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් හදනවා එක්ස්චේන්ජ් එකක් හදනවා ඒ දේ. නමුත් ඒ කට්ටිය පොළමොන ට්‍රේඩ් කරන්නේ. එතකොට ඇතුළේ තියෙන මලි සල්ලි ඔක්කොම ටික අදිනවා තෙන්ට. අවුරුදු 2-3කට සැරයක් බිට්කොයින් එක ඩ්‍රොප් කරලා අරගෙන ආපහු එයාලා අපේ තියෙන සල්ලි අපව ගන්නවා සිස්ටම් එකට. අනිත් එක තමයි මේ දැන් ගෝල්ඩුයි මේකයි තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ගෝල්ඩ් එක අරන් යන්න අපි මුලින් කතා කරා අරන් යන්න බෑ මේක අරගෙන යන්න පුළුවන් ඕන තැනක ඒ විතර ප්‍රශ්නයක් මේ ඒක හැබැයි දෙපැත්තෙන් වාසියකුත් තියෙනවා ඒක දෙපැත්තම තියෙනවා ඒක ඉන්හෙරිට් ප්‍රොපර්ටි එක දෙකටම තියෙනවා ඒ කියන්නේ ඔයාට දෙයක් අල්ලන්න තියෙනකොට ඔයාට ඒක ප්‍රොටෙක්ට් කරන්න ලේසි කියලා හිතන්න පුළුවන් ඔයාට දැන් ඩිජිටල් නම්බර් එකක් ඔයාගේ එක්ක මතකෙන් නැති වෙන්න පුළුවන් එහෙම නැත්නම් කොලේ කියලා තිබුණේ කොලේ නැති වෙන්න පුළුවන් එහෙම නැත්නම් හાર્ඩ්වෙයාර් වලට දාලා තියෙනවා ඒක කරප්ට් වෙන්න පුළුවන් ඒක ගිනි ගන්න පුළුවන් ඔවර හાર્ඩ් ඩිස්ක් එක ගැන කතාව කියවන්නේ ඔව් දන්න පව් දැන් අතල්ලා ඔව් හાર્ඩ් ඩිස්ක් නාඩුවක් දාලා ඉඩමකුත් හරන්න ගියද කොහෙද කුණු වලේ සීන් එක කුණු අදෝස කරන ඩයල් එකනේ ඕක මේ ඔය වැඩේ පත්තු වෙච්ච දවසේ නිවුස් එක මම දැක්කා හරිද ඒකෙදි දාලා කමෙන්ට්ස් වල තිබුණ කට්ටිය මේ ගණන් හදලා ඔයා මේක මෙන්න මේක මිනිස්සු දම්වල හොයලා කාවේ හાર્ඩ් එක හොයාගත්තත් ඔයාට ලාභයි කියලා මම හිතන්නේ ඒක වෙන්න නැතුව කරන්න ඉතින් මිනිස්සු කමෙන්ට් වල දාලා තිබුණා මේ එහෙම කරත් ලාභයි කියලා. ඒක තමයි කරේ මම හිතන්නේ. අපි එතකොට ඉස්සරහට අපිට මේන්ලි බලාගෙන ඉන්න වෙනවා මේ තව කොච්චර කම්පැනි ඇග්‍රීමන්ට් ගහනවද AI කම්පැනිත් එක්ක. ඒක මේ ප්‍රධාන සාධකයක් වෙනවා මේ එනර්ජි එක මේ මූව් වෙන්න. ඊට පස්සේ මේ තව කොච්චර කම්පැනි මේ මම හිතන්නේ මට හිතෙනවා මේවා අඩු වෙයි කියලා මේ දැන් පොඩ්ඩක් අර AI කියලා
සෙන්සේෂන් එහෙකුත් තියෙනවානේ බොරුවට නිකන් අනවශ්‍ය දේවල්ටත් AI ගාගෙන කියන මිනිස්සු අර මේවා තියෙන රියල් යූස් කේස් දැනගත්තම පොඩ්ඩක් විතර mouse ඉලුම් එකට බහින්න double පුළුවන් use හැබැයි ඒකම අර අලුතෙන් ඇඩැප්ට් වෙච්ච නැති පිරිසකුත් එකතු වෙනවානේ එතකොට ඒකින්ද බැලන්ස් වෙන්නත් පුළුවන් හැබැයි අර අපි හිතන තරම් මේම ඔක නොවෙන්නත් පුළුවන් ඉතින් මං කියන්නේ ඔව් දැන් ඇත්තටම AI possibilities තියෙන්නේ මේ එකක්වත් මේ අපි දැනගෙන කියනේව නෙමෙයි නිකන් ගේස් කරන තව එකක් මට කියන්න හිතුණා මේ බිට්කොයින් වලට මේ එනර්ජි නැති වෙනවා කිව්වට සමහර මේ AI වලින් කරන වැඩ නිසාම අපි කොච්චර එනර්ජි ආග දානවනේ අර මේක තමයි. මිනිස්සුම කර වැඩ හැන්දා අනවශ්‍ය මේ රූප ජෙනරේට් කරන ඒවා විනාඩි 5න් 10න් අනම්මන සිස්ටම් හදන ඒවා වැඩක් නැහනේ අන්න ඒවා මිනිස්සුන්ට තේරිලා ඒක නියම වැලියු එක එන්න ඕන මේ ඔය අර මං කියන අයිඩියල් ස්ටේට් එකට යන්න බිට්කොයින් වලට නොදා එනර්ජි එක මේ පැත්තට දාන්න එකේ වටිනාකම මොකක් හරි ක්‍රමයකින් මේ පත්තු වෙන්න ඒ වගේම තමයි මේ ඕපන් AI එකත් මේ ස්ටෝක් මාකට් ලිස්ට් IP එකක් එනවා කියලා අය පහු කරානේ මම දැක්කේ ඕපන් AI එක ඒ පහු කරනෝනේ ඒක ප්ලෑන් එක හ්ම් ඒක ප්ලෑන් එක කොටස් ඔය එතකොට කොහොමත් දැන් ඔය AI වයි ඔය ලොකු කම්පැනි කීපයක් ආවොත් ඔක්කොම සල්ලි ටික ඉතින් ඇදිලා යනවනේ ඒකට එතකොට ක්‍රිප්ටෝ මාකට් එකේ බුල් රන් එකක් කියන එක ළඟ දිනයක් නෙමෙයි නෑ එහෙම කියන්න බෑ අර පැටර්න් එක බලන්න මං කියපු වයික් ඔෆ් ඩිස්ට්‍රිබියුෂන් එක ඊළඟ එක කොහමද ඒකේ කොයි හරිය දෙන්නේ කියලා එතකොට හොයාගන්න පුළුවන් ඔක කවුද මැනිපියුලේට් කරන්නේ ට්‍රම්ප් මොනවද කියන්නේ එතකොට මේ ඔව් හැබැයි ඒක වැඩ කරන්න එක නැති වෙයි තාරක මේ බබල් එක හරියදී ඊට ඒ බබල් එක ආවේ නැත්තම් ඒක වැඩ කරනවා ඔයා කියන විදියට මේ ඔව් අපි බලමු ඒ කියන්නේ දැන් මේක අර කලින් තිබුණ නැති එකක් නිසා පොඩි වෙනසක් වෙන්න පුළුවන් ඔව් ඔව් අනික ට්‍රම්ප්ත් මේ $1 බිලියන දෙකක්ද කොයි හොයලා තිබුණනේ මේ මම දැක දාලා තියෙනවා මේ නිවුස් එක ඌනම් මාර මේ මාර නම් මං හිතන්නේ එච්චර හිතලම නෙමෙයි අප්ප කරන්නේ උකට ඇඩ්වයිසස් ලා කියන එක කරනවා ඇත්තේ නැත්නම් උකට හිතන්න පුළුවන් ද කියලා මන් දන්නවා මුන් මේ ළඟදී රටකුත් පටලවල තිබ්බ මොකද්ද මොකද්ද ඉස්ලාම් මේ ඊශ්‍රායල් කියන එකට වෙන රටක නමක් කියලා තිබුණා නේද මේ ජපාන් කියලා ඊශ්‍රායල් ජපාන් ඉස්ලාමික් රිපබ්ලික් ඔෆ් ජපාන් කියලා දීලා තිබුණා මිනිහාගේ නම් එච්චර මේ මිනිහා ඔක්කොම ඇසිරෙන්නේ ඔය අනිත් අය කියන විදිහටනේ ඔව් මිනිහට ඉතින් අනිවාර්යෙන් ඇතිනේ මිනිහට මේ ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස් ලා සෙට් එක ෆයිනෑන්ෂල් කියන්නේ මං හිතන්නේ ජනාධිපතිලා ඔක්කොම වගේ මේ ඒ විදිහට තමයි මේ බිහේව් වෙන්නේ නෑ නෑ මෙතන ඒ ඇඩ්වයිසර්ස් වලින් මං කියන්නේ පොරගේ බිස්නස් ඇඩ්වයිසර්ස් ලා ඉන්නවනේ මිනිහකට මිනිහා ඊගාට ජනාධිපති පාවක පාවිච්චි කරනවා ඇති ඒ ඇඩ්වයිසර්ස් අවශ්‍ය කරන ඇක්ෂන් කරන්න ඔව් දැන් ඉතින් අර බෝන්න ගහනවා ගහන්න නැහැ කියන කෙනුත් අඩු වෙනවනේ වැඩි වෙනවනේ ඔව් ඒ ඔක්කොම එහෙම තව දෙයක් කවුරු හරි ඇනලයිස් කරලා තිබුණා නේද ඔය මේ පොර ඔය ටැක්ස් එක අර ගැහුවේ කලින් ටැක්ස් එක ගහපු හින්දා පොර හොයපු ගාන පොර බිලියන දෙකක් තුනක් දොයලා තිබුණා ඒකේ. ඒ කියන්නේ ටැක්ස් එක ගහලා අයින් කරලා. ඌ ටැක්ස් එක ගැහුවම වැටෙනකොට අරගෙන ටැක්ස් එක අයින් කරාම මාර ඔගේ වගේ වැඩම තමයි මිනිහාගේ ඒ වගේ වැඩම තමයි තියෙන්නේ සෑහෙන. මුළු ලෝකෙම බය වුණානේ ඉතින් මුළු මේ සම්පූර්ණයෙන්ම මේ ඇමරිකන් මේ ඉන්ඩස්ට්‍රි එක කඩන් ගැටේ කියලා ඌ ටැක්ස් එක ගහපු ගම. අපිට 300ක් ගැව්වනේ. අර මට මතක නැහැ ගහපු ගාන. ඒ කවදාකවත් ඇදුන්නේ නැහැ නිකන් බොරු ඉලක්කමක් විතරයි. මේ තව දෙයක් දැන් සාමාන්‍ය 2030 වගේ වෙනකොට සාමාන්‍ය 100ට දෙනට පාවිච්චි වෙන එනර්ජි එකට වගේ දෙගුණයක් හෝ 100ක් හෝ 180ක් වගේ වැඩි වෙන කට්ටිය කියන්නේ. එතකොට ඒ එනර්ජි එක කොතනින්ද එන්නේ? කොතනින් ඒ විද? ඒකට තමයි මම ඇත්තටම මම ක්‍රිප්ටෝ පැත්තේ එනර්ජි එක ෆලෝ කරේ නෑ. ඔව් ඒ එනර්ජි එක පිටෙන්ට ආවේ. AI නෑ AI වල අර කියපු ඩේටා සෙන්ටර් එකට බිලියන 500ක් වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් යනවා. ඕපන් AI තව කම්පනිස් කිහිපයක් එකතු වෙලා. එතකොට ඒකට නියුක්ලියර් අන්න ඒ වගේ සොලියුෂන්ස් ටිකක් එනර්ජි මේ ඒ ප්‍රොජෙක්ට් එකේ තියෙනවා. ඒතර VG කාඩ් අරග මේකත් ඔවත් යන වැතිනේ ඔකට. ඔව් ඔව්. ඒවා යනවා. ඒකනේ Nvidia මේ ලොකුම මේ මං හිතන්නේ ලොකුම කම්පැනි එකනේ නේ වෙල්ත් එකේ. ඔව්. ඔව්. ඒ කියන්නේ සෙන්ටර් එකේ ඉන්නේ උනේ. වෙල්ත් එකේ ලොකුමට වඩා සෙන්ටර් එකේ ඉන්නේ. ඒ පැත්ත ඒව වෙනවා. එතකොට නියුක්ලියර් තමයි ගොඩක්ම නියුක්ලියර් නැතුව මේ නියුක්ලියර් ෆියුෂන් නියුක්ලියර් මෙහෙම නියුක්ලියර් එනර්ජි සහ නියුක්ලියර් ෆියුෂන් එනර්ජි කියලා අලුතෙන් එන එකක් තියෙනවනේ. ඒක තාම හරියට ලෝකෙ ස්ටේබලයිස් වෙලා නැහැ. ඒක හරියට ආවොත් ওই ප්‍රශ්න ගොඩක් විසඳෙනවා. එනර්ජි ප්‍රශ්න. ඔව්. ඒ කියන්නේ මේ නියුක්ලියර් මේ එනවා කියපුවම මේ පරිසරයට වෙන හානිය ගොඩක්ම අඩුයිද? අඩුයි කියන්නේ නැහැ. ඒක එනර්ජි ඉන්පුට් අවුට්පුට් එකේ ඩිෆරන්ස් එකකින් යන්නේ. දැනට වෙලා තියෙන්නේ මේ නියුක්ලියර් ෆියුෂන් එක කරන්න දෙන මේ එනර්ජි ඉන්පුට් එක සමහර වෙලාවෙදී ඉන්පුට් එක වැඩි මේ අවුට්පුට් එකට වඩා. එතකොට මේ ට්‍රූපුට් එක අනිත් පැත්තට හැබැයි සමහරක් වෙලාවලදී ඒක අනිත් පැත්තට වැඩ කරනවා. ඉන්පුට් එකට වඩා අවුට්පුට් එක වැඩි. අපිට දැන් තියෙන ප්‍රශ්නේ ඕක ඒක අර
හෙන ප්‍රසස්ත උස්නත් අර මේ එක කන්ට්‍රෝල් කරලා එක තැනකදී තමයි ඕක හරියට වැඩ කරන්නේ හරිද ඕක හිටපු ගමන් වැරදිලා හරිය රිසල්ට් එනවා يعني එකම මේ ටෙස්ට් එක 100 පාරක් කරොත් මේ 5 පාරක් විතර තමයි අවුට්පුට් එක වැඩි වෙන්නේ ඒ කියන්නේ හැබැයි ඒ 5 පාරේ මොකද්ද වෙනස් වුනේ කියලා වෙරිබල් වෙනස් කර කර මම try කරනවා ඉතින් දැන් ගොඩක් ලෝකේ හැම රටක්ම try කරනවා මේ ඕක ස්ටේබල් මේ throughput එකක් ගන්න එහෙම වුණොත් දැන් හිතන්නකෝ මෙගාවොට් 100ක් දෙනවා මෙගාවොට් 150ක් ඇතුළට එනවා ඒකෙන් ඊගාවට 150න් 100ක් පාවිච්චි කරන්න පුළුවන් ආයෙත් ඉන්පුට් එකට 50 පාවිච්චි කරන්න පුළුවන් ඒකට අර නිකන් ඉන්පුට් එකට දෙන්න මේ මොකක් හරි මොනවා හරි මැටීරියල් එක තමයි දාන්න තියෙන්නේ ඒක නිකන් ඉන්පුට් කර කර අපිට මෙගාවොට් 50 නිකන් එළියට එනවා මම මේකේ මටකම් වැරදි මේක ඒ කියන්නේ ඒක නිකන් මේ ෆ්‍රී එනර්ජි වගේ තමයි ෆ්‍රී නෙමෙයි මං කියන්නේ ඕල්මෝස්ට් ෆ්‍රී මේ මට දැන් මතක් වුණා මේ කියන්නේ බිට්කොයින් එකකට අවුරුද්දට යන එනර්ජි එක සමානයි ලෝකේ තියෙන රටවල් වලට අවුරුද්දකට යන එනර්ජි එකේ රටවල් වලින් භාගයක්ද රටවල්ද නෑ නෑ 27 වෙනි තැන. ඒ කියන්නේ ආජන්ටිනාව ඒක තමයි ඒක තමයි. ඔව්. ආජන්ටිනාවට වගේ යන එනර්ජි එකට සමානයි බිට්කොයින් මේන්ටේන් කරන එනර්ජි එක. ඔව් 175ක් මට මතක දෙන්නේ. ඔව්. එතකොට ඒ අනිත් එක තමයි දැන් ඔය දැන් අපි දන්නේ ඇමරිකාවේ මේ එනර්ජි ප්‍රොජෙක්ට් එක ගැන විතරනේ චයිනා ගැන අපි මං හිතන්නේ කවුරුත් දන්නවා කියලා උන් කොහොම ගන්නවද කියලා මේ ඩේටා සෙන්ටර්ස් උත් මට නිකන් ඇහුණා මූදයට තමයි තියෙන්නේ කියලා හීටින් ප්‍රශ්නයක් නැහැ ඒ වගේ කියලා මේ 175 LLM වලට මේ බිට්කොයින් වලට 138ත් 155ත් අතර යනවා මේ ටෙරාවොට් අවර්ස් වැඩිම යන්නේ දැන්ටත් LLM වලට බිට්කොයින් වලට නෙමෙයි එනර්ජි වල ඒකේ තව එකක් තියෙනවනේ දැන් ඔය කූල් ඩවුන් කරන්න වතුර ඒ වතුර ප්‍රශ්නේ විසඳිලා තියෙන්නේ ඇත්තටම ඒක මේ කලින් තිබිච්ච ප්‍රශ්නයක් ඒක මේ දැන් සර්කියුලේට් කරන එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒකට අපි යම් ප්‍රමාණයක් වතුර අයින් වෙනවා ඒක නැවත නැවත දැන් වෙලා තියෙන අවුට්පුට් එක එකම තියෙන ප්‍රශ්නේ මේ හීට් එක විදියට පරිසරයට හානියක් වෙනවා වතුර හානිය මේ වන් ටයිම් ඒක වතුර අරගෙන නැවත නැවත ලේක් එකකින් එකපාරක් වතුර ගොඩක් ගන්නවා ඒක නැවත නැවත ලේක් එකට දානවා ලේක් එකට දාන්න ඒක ඇතුළේම රීසයිකල් වෙනවා මේ කියන්නේ වන් ටයිම් වෝටර් යූසේජ් එකක් තියෙනවා. හැබැයි ඉස්සර තිබිච්ච සිස්ටම් ගැන ඔය කියන කතාව 2023ට කලින් තිබිච්ච සිස්ටම් තිබිලා තියෙන්නේ වතුර පාවිච්චි කරලා ඒක වාෂ් බේඩ් එකේ අරිනවා. එතකොට ඒ වතුර ප්‍රෙසෙන්ට් ගෙනින්නේ නැහැ. දැන් තියෙන සිස්ටම් ඔක්කොම ක්ලෝස් ලූප් තියෙන්නේ. ඉස්සර තමයි ඕපන් ලූප් මේ වෝටර් කූලින් සිස්ටම් තිබිලා තියෙන්නේ. ඔව් දැන් සිස්ටම්ස් ඔක්කොම ඔප්ටිමයිස් වෙලානේ තියෙන්නේ. ඔව් ඔව්. එතකොට අපිට ප්‍රධාන වශයෙන් බලන්න තියෙන්නේ මේ එනර්ජි එක කොහෙටද යන්නේ? තව අලුතෙන් ස්ටොක් මාකට් ලිස්ට් වෙනවද? ඊට පස්සේ බිට්කොයින් මයිනින් ෆාම් මොනවද මේ අරවත් එක ඇග්‍රීමන්ට් ගහන්නේ. ඒව තමයි මේන් ටොපික් විදිහට තියෙන්නේ නේ. දැන් මේ ෆාම් එක දැන් මේ අවුරුදු ගාණක් ලොස් එකේ තියෙන්නේ. මම හිතනවා ගොඩක් වෙලාවට අනිත් ෆාම් උත් මේ සමානව තියෙවි සහ මේ ලොස් එකේ තියෙනවා නම් කොහොමත් අර ඇග්‍රීමන්ට් එකක් ගහුවට පස්සේ ස්ටේබල් ගාණක් හම්බෙනවනේ. එතකොට ඒකත් එක මූ වෙයි කියලා. ඒක නෙගටිව් වලට කරගෙන පුළුවන් මේ මාකට් එක. අවුරුදු ගාණක් තිස්සේ ලොස් දැත්තටම අවුරුදු කීයක් තිස්සේ ලොස්ද? අවුරුදු මම දැන් මෙතන බැලුවා 22 ලොස් 23 ලොස් 24 ලොස් ඉන්කම් එකක් තියෙනවා මේ අර මේ ඔපරේෂන් මේ කොස්ට් එක අයින් කරාට පස්සේ ලොස් එකක් ඉතුරු වෙනවා 25 ලොස් 26 දැනට ඒ ලොස් එකක්. ඔව් මේ තියෙනවා තව ඒ වගේ ගියපු කම්පැනිස් ටිකක්. Core Scientific, Iron, TeraWolf, Hive Digital Technologies, Cypher Mining, Mara Holding මෙන්න මේ ටික. එතකොට නිකන් ඉන්වෙස්ටර් කෙනෙක් විදිහට බැලුවොත් මේ ඔක්කොම කම්පැනි දැන් ROI එක වැඩිනේ මේ AI පැත්තෙන් ඒ පැත්තට මූව් වෙන්න පුළුවන්. නෑ ROI එක කියන්නේ මේක අර රිස්ක් එක අඩුයිනේ. රිස්ක් එකත් අඩුයිනේ. ඒ කියන්නේ මේ ඔව් කොහොමද ඒක තමයි රිස්ක් එක තමයි ඇත්තටම උතන මේ ඩයිවර්සිටි ප්‍රයිවේට් නේ. හරි. ඔව්. ඒ guys එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. thank you රසුන්ලයිට සහ තාරකයට. අපි බලමු අව මොකක් හරි ඇග්‍රීමන්ට් එකක් මොකක් හරි ආවොත් අපි බලමු කොහොමද කියලා මේ ෆර්ම් ටික යන්නේ ඉස්සරහට. හරි thank you so much. Thank you.